මීහරක රැලක් පවත්වාගෙන යන්නේ ඌට විවිධත්වය අවශ්‍ය හින්දාද? එහෙම නැත්නම් මුලින් රැවටුණු දෙනගේ ආයෙ පාරක් බලන්න දෙයක් නැති හින්දාද? දැන් මීහරකේ රැලක් පවත්වාගෙන යනවා තව විරුද්ධවාදියෙකුට එන්න දෙන්නේ නැතුව සටනක් කරමින් මීහරක රැලක් පවත්වාගෙන යන්නේ යම් හේතුවක් හින්දානේ. දැන් කොසල් රජුරෝ කාන්තාවගේ ඇඳුමක් එක්වරක් ගලවපුවාම ඒ කාන්තාවගේ දෙවෙනි වාරේ බලන්න අවශ්‍යතාවයක් නැති හින්දායි අන්තපුරේ කියවපු පොත් 1500ක් ගොඩ ගැහුනේ. එහෙමනම් මේ කොසල් රජුරෝ දිගෑරපු එක පොතක්වත් තව මිනිහෙකුට කියවන්න ඉඩක් දෙන්නේ නැහැ. එහෙම අයිතියක් නැති හින්දා තමයි අන්තපුරේ එහෙම නිසා අන්තපුරේ කාන්තාව 1500ක් ගොඩ ගැහුණා මිසක් එහෙමනම් අමතක වෙලා හරි පරණ පොතක් නැවත දිගාරින්න අවශ්‍ය වෙයි කියන අපේක්ෂාවකින් නෙමෙයි කොසල් රජුරෝ එහෙම අන්තපුරේ ගොඩ ගැව්වේ. ඒ කියන්නේ වෙන මිනිස්සුන්ට රජුරෝ දිගාරපු පොතක් කාටවත් කියවන්න අයිතියක් නැහැ. පෙරලන්න අයිතියක් නැහෙනේ. ඒක හින්දායි දැන් මම මෙතන පෙන්ලා දෙන්න හදන්නේ මේ සාක්ෂරතාවය කියන්නේ මොකක්ද කියන එක මට පෙන්ලා දෙන්න අවශ්‍ය වෙන්නේ. දැන් අපි හිතමු සාක්ෂරතාවයේ වැඩියෙන්ම තියෙන්නේ වැඩියෙන්ම කියවපු. එහෙම නැත්නම් වැඩියෙන්ම මතකයේ තියෙන කෙනාට නම්. එහෙනම් වැඩියෙන්ම කියවලා තියෙන කවුද? වැඩියෙන්ම මතකයේ තියෙන කාටද? මහාචාර්යවරුන්ට. එහෙනම් කොසල් රජුරෝ විභාගයට නොලියපු නිසා මහාචාර්යවරයෙක් නොවුනට මහාචාර්යවරු පුස්තකාලයක් පවත්වාගෙන යන්නේ කියවපු පොතක් අවශ්‍ය තැනකදී නැවත කියවන්න අවශ්‍ය නිසා. ඒත් කොසල් රජුරෝ අන්තఃපුරේ පවත්වාගෙන ගියේ නැවත පරිහරණයට අවශ්‍ය වෙයි කියලා බලාගෙන නෙමෙයි. මොකද කොසල් රජුරෝ කියවපු පොතක් ආපහු වෙන මිනිහෙකුට කියවන්න අයිති නැති නිසා. එහෙනම් කොසල් රජුරෝ විභාගයට නොලියපු නිසා මහාචාර්ය නොවුනට සාක්ෂරතාවයේ වැඩිම කොසල් රජුරවන්ටද මහාචාර්යවරයාටද? දැන් අපි හිතමු මීහරකට උගන්වන මහාචාර්යවරු නැති නිසා මීහරක පාසල් නොයන පමණින් මීහරකට සාක්ෂරතාවයේ නැහැ කියලා කවුරු හරි කියනවා නම් දැන් පළමුව ඇසුරු කළ දෙන ළඟට මීහරක දෙවුනෝ නොයන්නේ ඌට විවිධත්වයේ අවශ්‍ය නිසා නොවේ. මතකයේ තියෙන හින්දා. එහෙනම් දැන් කෙනෙක් හිතනවා මීහරකට විවිධත්වය අවශ්‍යයි කියලා. මීහරකට විවිධත්වය අවශ්‍ය හින්දා නෙමෙයි මීහරකට මතකයේ තියෙනවා ඉතලා ඇසුරු කරාපු දෙනකේ තිබ්බේ මොනවද කියලා. එහෙනම් ඒකයි මීහරක දෙවෙනි වාරේ නොයන්නේ. දැන් මට මෙතනින් මම මේ කතාව වලින් මම පෙන්වන්න උත්සාහ කරන්නේ මම ඉස්සලා දේශනාවේදී පෙන්ලා දුන්නා මහාචාර්යවරයෙක් සහ ආචාර්යවරයෙක් මීට අවුරුදු 40කට ඉස්සරලා සිළුමිණ පත්‍රයේ විවාදයක් ගියා. ඒකෙදි කිව්වේ මහාචාර්යවරයා කියන්නේ රාවණ රජුරෝ අතීතයේ හිටියා. ආචාර්යවරයා කිව්වේ රාවණ රජුරෝ නේ ආචාර්යවරයා කියන්නේ රාවණ රජුරෝ අතීතයේ හිටියා. මහාචාර්යවරයා කියන්නේ එහෙම දෙයක් නැහැ මේක මේ ප්‍රබන්ධයක් විතරයි කියලා. දැන් අන්තිමේදී මේකට දැන් සමාලෝචනයක් අවශ්‍යයිනේ. කවුරු හරි මේක මේ දෙන්නම තර්ක කරනවා මිසක් මේකට කවුරු හරි දිනුමක් පෙරදන. කේ.එන්.ඕ ධර්මදාස කියන මහාචාර්යවරයා අන්තිමේට කිව්වා රාවණ රජුරෝ හිටියා කියලා ලිඛිත සාක්ෂියක් නැති හින්දා ඒක පිළිගන්න බෑ කියලා. එතකොට ලිඛිත සාක්ෂියක් නැත්නම් දැන් මම මෙතන පින්නන්නේ මහාචාර්යවරයාට නම් සාක්ෂරතාවයේ වැඩිම තියෙන්නේ. එවනම් කොසල් රජුරෝ විභාගෙට නොලියපු නිසා කොසල් රජුරෝ මහාචාර්යවරයෙක් නොවෙන්නේ කොහොමද? එවනම් මීහරක අකුරු උගත් නැතිකමින් මීහරකට මහාචාර්යවරු අකුරු උගන්වන්නේ නැහනේ. ඒකමට මීහරක අකුරු නොකියුවට මීහරගයි මතකයේ වැඩි. මට ආන්ගේ දැන් සමහරට මේ මහාචාර්යවරු පරීක්ෂණය පවත්වන්න නැතුව මහාචාර්යවරු හිතුමනාපි කතා කියනවා. ආන් ඒකයි මම මෙතන පෙන්නලා දුන්නේ. මම අද ඒ කතාව නෙමෙයි මම පෙන්නලා දෙන්න හදන්නේ. ගුත්තිල කාව්‍යයේ ගැඹුරු පැත්ත. ගුත්තිල කාව්‍යය දැන් අපි අන්දරේලා කියවා කියන්නේ ගුත්තිල කාව්‍යයේ මේ කතන්දරේ. ගුත්තිල කාව්‍යයේ කතන්දරේ නෙමෙයි ගුත්තිලේ කතන්දරේ නෙමෙයි ගුත්තිලේ යථාර්ථයක් තියෙනවා. ආන්ගේ යථාර්ථය මම අද පෙන්නලා දෙන්න හදන්නේ. හැබැයි මේ ගුත්තිලේ යථාර්ථය පෙන්වන්න ඉස්සෙල්ලා මේ බෑත්තයි හාමුදුරුවෝයි තොටගමුවේ හාමුදුරුවෝ දෙන්නා කියන්නේ ගුත්තිලයි මූසිලයි වගේ දෙන්නේ තමයි. ඒ කියන්නේ මේ තොටගමුවේ හාමුදුරුවෝ සාම්ප්‍රදායික හාමුදුරුවෝ කෙනෙක්, බෑත්තයි හාමුදුරුවෝ සාම්ප්‍රදායික හාමුදුරුවෝ කෙනෙක් නෙමෙයි. එයා එල්ලටම සාමාන්‍ය පෞල් ජීවිතයක් ගත කරලා අරම හුඟක් වයස ගිහිලා පැවිදි වුණු කෙනෙක්. එයාත් එක්ක එයයි තොටගමුවේ හාමුදුරුවෝ දෙන්නා පන්සලේ නිරන්තරයෙන් ගැටුම් කියන්නේ දැන් මෙයා තොටගමුවේ හාමුදුරුවෝ සාම්ප්‍රදායේ, බෑත්තයි හාමුදුරුවෝ අසම්ප්‍රදායේ. අර බුදුහාමුදුරුවෝයි මේ දේවදත්තයි වාගේ දෙයක් තමයි තියෙන්නේ. මෙතනදී මේ බෑත්තයි හාමුදුරුවෝ ගුත්තිල කාව්‍ය තුලින්
ඒ දෙන්න තොටගමුවේ හාමුදුරන්ගේ හැවැත්ත හාමුදුරන්ගේ ගැටුමුත් ඉදිරිපත් කරනවා. හැබැයි තේරම කට්ටිය අර මේ ගුත්තිල කාව්‍ය දිහා බලාගෙන හින්දා මේ ගැටුම කාටවත් තේින්නේ නැහැ. ඒකින්ද මම අද ඉතින් මේ ගුත්තිල වැවැත්ත හාමුදුරන්ගේ තොටගමුවේ හාමුදුරන්ගේ පන්සල් ජීවිතෙත් එක්ක අල්ලලයි අද මම දේශනාව පටන් ගත්තේ. දැන් පන්සල් ජීවිතය කියන්නේ දැන් ඔන්න දෙන්නගේ ගැටුම අති උග්‍රතාවයට පත් වෙලා තියෙන්නේ. දැන් ඔන්න අද තමයි වැවැත්තයි හාමුදුරුවෝ පන්සලෙන් පිට වෙලා යන දවසේ පිට තව තීරණයක් නැහැ. ඔන්න අද දවල්ට ඔන්න දැන් අපි හිතමු පන්සලට දාන ගෙනාවා. පන්සලට දාන ගෙනාවුවාම වැවැත්තයි හාමුදුරුවෝ බිත්තර වලට හරි කෑදරයි කියලා හිටන් තොටගමුවේ හාමුදුරුවෝ දන්නවා. හැබැයි තොටගමුවේ හාමුදුරුවෝ බිත්තර වලට කෑදරයි කෑතර වුණාට දැන් තොටගමුවේ හාමුදුරන්ට අවශ්‍යයි වැවැත්තයි හාමුදුරුවෝ වැවැත්තයි හාමුදුරුවෝ බිත්තර බෙදෙන එකෙන් වළක්වන්න. දැන් ඕකෙදි කරන්නේ කොහොමද? තොටගමුවේ හාමුදුරුවෝ දැන් පන්සලේ හාමුදුරුවෝ 15 දෙනෙක් ඉන්නවා. තොටගමුවේ හාමුදුරුවෝ ගාවට තමයි ඉස්සරොම දැන් තොටගමුවේ හාමුදුරුවෝ නායක හාමුදුරුවෝ. තොටගමුවේ හාමුදුරුවෝ ගාවට ඕන දැන් බිත්තර භාජනෙත් අරගෙන ඕන දානි බෙදලා අරම බෙදලා හිටන් බිත්තර භාජනෙත් අරගෙන එනවා. එතකොට තොටගමුවේ හාමුදුරුවෝ අහන උපාසක මහත්තයා දායක මහත්තයා ඔතන බිත්තර තම්බනකොට මට කියලා හිතාගෙනත් තැඹුවාද? එතකොට මේ දායක මහත්තයාට එහෙම ගැන තීරණයක් නැහැ. දායක මහත්තයා එහෙමයි හාමුදුරන්ට හිතාගෙන තමයි තැඹියේ. එහෙනම් මට එපා කියලා හිටන් ඔන්න දැන් මොකද දැන් හාමුදුරන්ට කියලා වෙන් කරලානේ. කියන්නේ දැන් මස් මරිවේ දැන් මස් මරන්නේ හාමුදුරන්ට කියලා හිතාගෙන නම් එතකොට අර එහෙම ભેදයක් තියෙනවනේ. ඒකින්ද එහෙමනම් මට එපා කියලා හිටන් ඔන්න හාමුදුරුවෝ අතින් වහනවා. දැන් අනිත් තේරෝම දැන් 15 දිනක් හිටපුවා කියපුවාම අනිත් තේරෝම දැන් ගුරුවරයා අනුගමනය කරනවා අනිත් ගෝලිය තේරමලා. තේරම කට්ටිය බිත්තර බෙදන්න දෙනකොට අතින් වහනවා. අතින් වහන පාත්‍රයේ එක්කෙනෙක්වත් දෙන්නේ නැහැ. එතකොට දැන් අන්තිමටම ගියා වැවැත්තයි හාමුදුරුවෝ ගාවට. වැවැත්තයි හාමුදුරුවෝ ගාවට මේ බිත්තර අරගෙන ගියාපුවාම වැවැත්තයි හාමුදුරුවෝ අහන අර උපාසක මහත්තයා ඔතනින් ওই බිත්තර තම්බනකොට මට කියලාත් හිතාගෙනත් බිත්තර තැඹුවාද? එහෙමයි හාමුදුරුවනේ. අය මට කියලා හිතාගෙන තම්බපු බිත්තර හාමුදුරුවෝ දැන් අර කෝප්පේ තිබ්බ පීරිසියක් අයින් කරලා එතනින් තියලා ඒ මට කියලා හිතාගෙන තම්බපු බිත්තර මේකට බෙදන්න කියලා කිව්වා. ඊට පස්සේ දැන් 15 දෙනා ඉන්නේ බිත්තර 15යි තියෙනවා කියමු. එක බිත්තරයක් ඉතුරු බෙදුවා. දැන් ওই බිත්තර මං වෙනින් තම්බපුවා නෙමෙයි නේද? නෑ කිව්වා. එහෙනම් ওই බිත්තර දාන්න ওই බිත්තර ටික දාන්න මගේ පාත්‍රයට කිව්වා. දැන් බිත්තර ටික අර බිත්තර 15 දැන් මේ තොටගමුවේ හාමුදුරුවෝ හැදුවේ වැවැත්තයි හාමුදුරන්ට පාඩමක් උගන්වන්න වැවැත්තයි හාමුදුරුවෝ තොටගමුවේ හාමුදුරන්ට පාඩමක් ඉගෙනනවා. ඒ කියන්නේ දැන් තොටගමුවේ හාමුදුරන්ට මේ මොකද්ද මේ යථාර්ථය කියන එක උගන්වන්න තමයි ඔන්න දැන් බිත්තර 14ක් වැවැත්තයි හාමුදුරන්ගේ පාත්‍රය දැන්. ඔන්න දැන් තොටගමුවේ හාමුදුරන්ට දැන් මේකට හරි නිකන් හරි ඔරොප්පු වුණා. අන් එදා තමයි තොටගමුවේ හාමුදුරුවෝයි වැවැත්තයි හාමුදුරුවෝයි පන්සලෙන් වෙන් වෙන්නේ. මොකද වැවැත්තයි හාමුදුරන්ට තේරුණා දැන් තොටගමුවේ හාමුදුරුවෝත් එක්ක මෙතන ගැටි තවදුරටත් ඉන්න බෑ කියලා. එදා තමයි ගිහිල්ලා කොහොම හරි මේ දැන් ගිහිල්ලා අවුරුදු 4කට පස්සේ තමයි මොකද දැන් වාගේ මේ බෝල් පොයින්ට් පෑන් වලින් ලියනවනේ මේ ඊගාට පුස්තක පොත්වල ලියන්නත් එපාය. එහෙම ගිහිල්ලා තමයි ඔන්න දැන් එහෙනම් මේ දැන් තොටගමුවේ හාමුදුරුවෝට විරුද්ධ තොටගමුවේ හාමුදුරන්ට විරුද්ධ නෙවෙයි වැවැත්තයි හාමුදුරුවෝ ගිහිල්ලා අවුරුදු 4කට පස්සේ තමයි ඔන්න දැන් ගුත්තිල කාව්‍ය ලියාගෙන ආවිලා එතකන් දන්නේ නැහැ තොටගමුවේ හාමුදුරුවෝ වැවැත්තයි හාමුදුරුවෝ කොහෙද ඉන්නේ කියලා. ගුත්තිල කාව්‍ය ලියාගෙන ආවිලා තමයි තොටගමුවේ හාමුදුරන්ට දැන් ඔන්න ගුරු පඬුරක් විදිහට මේ පූජා කරන්නේ. ඒ පූජා කරපු දවසේ දැන් මොකද ගෝලයාගේ පොතේ ගුරුවරයාට කියවන්න දෙයක් නැහැ. ඒත් තමයි දැන් මොකක් හරි මේ ලොකු පොතක් ගෙනල්ලා පිළිගන්නේවනේ. පිළිගන්නේවට පස්සේ ගුරුවරයා දැන් පොතේ අතරින් පතර බලනකොට දැන් පොතේ තියෙනවා ඉඳ එක වෙහෙර විඳ දහම් මනහර. සිඳ බිඳ දුක් සයුර අහෝ දෙව්දත් නොදුටු මොක්පුර. දැන් කෙනෙක් එකපාරට හිතන්නේ මේ මූසිලට විරුද්ධව ඒ කියන්නේ ගුත්තිලයි මූසිලයි ගැටුමේදී මේ මූසිලට විරුද්ධ කියන්නේ දෙව්දත් බුදුන්ට විරුද්ධව දේවදත්ත හිටපු හින්දා ඒ කතාව මෙතන කියනවා කියලා. එහෙම නෙමෙයි දැන් වැවැත්තයි හාමුදුරුවෝ මෙතන දෙපැත්ත කියන්නේ තුන්කල් දැක්මකින් මේ පොත ලියන්නේ. ඒතකොට තුන්කල් දැක්මකින් ලියනවා කියන්නේ ඒතකොට මේ වැවැත්තයි හාමුදුරන්ට අවශ්‍යයි මේ ගුරුවරයා කියන්නේ සාම්ප්‍රදායික හාමුදුරු කෙනෙක්නේ. දැන් සාම්ප්‍රදායික හාමුදුරු කෙනෙක් හින්දා තමයි සාමාන්‍යයෙන් මේ වාගේ අද ලෝකෙම පිළිගත්තු පොතක් නේ ගුත්තිල කාව්‍ය කියන්නේ. ඒතකොට ඒ වාගේ කාව්‍යයක් ලියපු වැවැත්තයි හාමුදුරුවෝ කොච්චර ප්‍රඥාවන්තයෙක්ද කියලා හිටන් තේරෙනවා. එහෙනම් මේ වැවැත්තයි හාමුදුරුවෝ තමයි කියන්නේ මෙතන වැවැත්තයි හාමුදුරුවෝ මේ කියන්නේ තොටගමුවේ හාමුදුරන්ට ඉඳ එක වෙහෙර විඳ දහම් මනහර. අපි මේ එකට බණ කීවත් එක වෙහෙරේ හිටියත් එහෙනම් මේ සිඳ බිඳ දුක් සයුර අහෝ දෙව්දත් නොදුරු මොක්පුර කියන්නේ මේක මේ දේවදත්තයාට කියන කතාවක් නෙමෙයි මෙතන කියන්නේ. මොකද මේ කතාව පොතේ හැමතැනම ගුත්තිල කාව්‍ය හැමතැනම මතු කරනවා. හැබැයි කට්ටිය සේරම කට්ටිය බලාගෙන ඉන්නේ එකම දර්ශනය අධ්‍යා බලාගෙන ඉන්නද ඊට එහා දෝකයක් පේන්නේ නැහැ මෙතන.
දැන් ඊට එහා ලෝකයක් පේන්නේ නැහැ කියන්නේ අපි හිතමු මේ දර්ශනය තුලින් ගන්නකොට එක කතාවක් තුලින් ඒකේ හුඟෝ දේවල් ගත යුතුයි. දැන් අපි මේකට මම පොඩි උදාහරණයක් කියන්නම්. දැන් රජ්ජුරුවන්ගේ මාලිගාවට අන්දරේ එනවා හොඳට දවල්ට හොඳට කාලා ඉන්නේ. රජ්ජුරුවෝ කියනවා අන්දරේ හොඳට අද කෑම තියෙනවා කෑම කාපන් කියලා. අන්දරේ කියනවා බෑ රජ්‍යතුමනි මම අද හොඳටම ගෙදරින් කාලා ආවි කියලාට. ඊට පස්සේ රජ්ජුරුවෝ ඉතින් පෙරැත්ත කරනවා යකෝ ටිකක් කාපන් මෙච්චර හොඳට තියෙනවා මග අර ගන්න නැතුව. නෑ දේවයන් වහන්සේ අද මට බින්දුවක්වත් බත් තුලක්වත් දාන්න බෑ හොඳටම. එහෙනම් කිරිපැණි තියෙනවා කිරිපැණි කාපන් කියනවා. එතකොට කිරිපැණි කාපන් කියවහම එහෙනම් කිරිපැණි ටිකක් නම් කමු කියනවා. දැන් අපි මේකේ උදාහරණය කියන්නේ දැන් අපි බලමු. දැන් තමයිට මම තමයිට කාන්තාව ඕනේ තරම් ඇසුරු කරලා ඉන්නවා. මං තමයිට කවුරු හරි කාන්තාවක් දැක්කොත් එහෙම කවුරු හරි කියනවා අර ගිහිලා කතා නෑ නෑ මං ඕනේ තරම් හැබැයි ලෝක රූප රාජිනේ ඉන්නවා. ගිහිලා කතා කරලා එහෙමනම් මම යන්න. ආන් ඒ වගේ තමයි මේක ඔය ගණ්ඩ මේකේ මේ අභ්‍යන්තරේ මොකද්ද කියලා හිතන් මේක මේ හිතා ගන්න මම මේ කියන එකේ මේ සාමාන්‍ය පටු පැත්තට හිතන්නේ නැතුව එහෙමනම් දැන් මම කියවා දැන් මේ ගුත්තිල කාව්‍යයේදී මම පෙන්නලා දෙනවා මෙතන මේ ගුත්තිල මූතිල වාදනයක් නෙමෙයි තියෙන්නේ. ඊට එහා දර්ශනයක් මෙතන තියෙනවා. ඊගාවට මේ වාදනයක් නෙමෙයි කියන්නේ තමයි අපි කියනවා බුද්ධ දේශනාවේ තියෙන ඒවා දැන් බුද්ධ දේශනාවකින් කියන්නේ සනාතන දහමක්. ඒතර බුද්ධ දේශනාව කියන්නේ සනාතන දහමක් නම් කවුරු හරි පුජ්‍යලයක් අල්ලලා කතන්දරයක් කිව්වොත්. දැන් අපි හිතමු ගුත්තිලට අනාගත පරපුරක් නැහැ. එයා පවත්වාගෙන යනවා නෙමෙයි එයා රකින්නේ මැරෙන්න යන දෙමව්පියෝ. මැරෙන්න යන කියන්නේ පරම්පරාවේ අභාවයට යන අන්ධ දෙමව්පියෝ. ඒ මොකද අන්ධ දෙමව්පියෝ රකින්නේ මොකද්ද? තමුන්ට රකින්න අඹුවක් නැහනේ. තමුන්ට අඹුවක් රකින්න නැති හින්දා අඹුවක් රකින්න නැත්නම් දරුවෝ නැහනේ. එතකොට එහෙනම් මෙතන ඒ කතාව කියපුවාම නම් මෙතන ඇහිලා යම් කිසි කෙනෙකුට සමහරට මෙතන පහරක් වදිනවා. එහෙනම් ඒ පහරක් වදින දෙයක් නෙමෙයි මෙතන බුද්ධ දේශනාව කියන්නේ සනාතන ධර්මයක් කියන්නේ ඒක පොදු දෙයක්. ඒ පොදු දෙයේදී සම්පූර්ණ මේක බුද්ධ දේශනාවකදී අවදි කරන්නේ මේ පච්චුප්පන්නාචේ ධම්මා කියන්නේ ධර්මයේ අවශ්‍යලා තියෙන වර්තමානයේට. එතකොට බුදුන් කියලා හිට බුදුන් අතීතයේ ධර්මයේ දේශනා කරන්නේ තුන්කල් දැක්මකින්. එතකොට තුන්කල් දැක්මකින් දේශනා කරන බුදුහාමුදුරුවෝ එහෙනම් අද දකින්නවා. එතකොට අද දැකිලා අදට තමයි මේ ධර්මයේ අවශ්‍ය වෙලා තියෙන්නේ. එතකොට නේද? අදට තමයි මම මේ ධර්මයේ දේශනා කරන්නේ. එතකොට එහෙනම් මේ කට්ටිය අයලටන් කතන්දරයක් කියලා ගන්න එපා. මේක මේ බුද්ධ දේශනාව ඒ තරම් ගැඹුරු දෙයක්. මොකද කතන්දරයක් කියලා ගන්න එපා කියන්නේ කතන්දර කියන්න නම් කතන්දර කියන්නේ අන්දරේලානේ. ඒතකොට මහාචාර්යවරු ඉන්න ඕනේ නැනේ කතන්දර කියන්නේ. එහෙනම් දැන් මහාචාර්යවරු කතන්දරේ තෝරන්නේ නැනේ කතන්දර දැන් ඊයේ මහාන වෙලා ආපු පොඩි එකත් පටාචාරා කතාව එහෙමම කියනවා. හැබැයි මහාචාර්යවරයාත් එහෙමම කියනවා. ඉතින් එතකොට ඊ මහාචාර්යකමින් වැඩක් නැනේ ඊයේ පොඩි එකත් කතන්දරේ එහෙමම කියනවනම්. එහෙනම් මේකේ මේ දෙපැත්තේ පරතරයක් තිබිය යුතුයි. කාටවත් මේක හොයාගන්න බෑ. මම අන්න ඒ අභ්‍යන්තරය තමයි මම අද පෙන්නලා දෙන්නේ. ඒක හින්දා තමයි මේ නිකම් මේ අර කතන්දරේටම බැහැගෙන හිටපු කට්ටියන්ට මේක තමයිට එකපාරටම ටිකක් අල්ලගන්න බැරි වෙයි. ඒක හින්දා මේක හිතලා බලන්න හිතන්න දේවල් තමයි බුද්ධ දේශනාවක් කියන්නේ හිතන්න දේවල්. ඒ කියන්නේ සිත දියුණු කිරීම සඳහා තියෙන දෙයක්. ඒතර මේ කතන්දර කියලා හිත දියුණු කරන්න බෑ. එහෙනම් මම දැන් ගුත්තිල කාව්‍යයේ යථාර්ථය පෙන්වන්න තමයි මේ උත්සාහ කරන්නේ. එහෙනම් ගුත්තිල පඬිතුයා අඹුවක් නොරකින්න නිසා දරුවෝ නැතිනම් දැන් ඔහුටත් රකින්න දෙයක් තිබිය යුතුයිනේ. එහෙමනම් අන්ධ දෙමව්පියෝ රකින්නේ දැන් අන්ධ දෙමව්පියෝ රකින්නේ ගුත්තිලටත් රකින්න දෙයක් ඒ ගුත්තිල අන්ධ දෙමව්පියෝ රකින්නවා කියන්නේ දැන් අපි හිතමු මට පරපුරක් තියෙන්නේ දරුවෝ ඉන්නවා නම්. ඒ කියන්නේ දැන් ගුත්තිල ජාතිකයක් තියෙනවා ගුත්තිල පඬිත ජාතිකයක් නැහැනේ. ඒ කියන්නේ ගුත්තිල ජාතිකය කියන්නේ ගුත්තිල ඉපදිලා තියෙනවා ගුත්තිලට දරුවෝ ඉපදිලා නැති හින්දා එහෙනම් පඬිත ජාතිකයක් නැහැ. එහෙනම් මේක සනාතන ධර්මයක් නම් දැන් අපි හිතමු දැන් මහාචාර්ය කියන්නේ දැන් ගුත්තිල පඬිතයා කියන්නේ ක්ෂේත්‍රයේ පරතරට ගිය හින්දා. එහෙනම් ගුත්තිල කාව්‍යයේ 113 වෙනි කවිය බලන්න සිප් සතර තෙර දැක වසන සඳ අඳ දෙමව්පිය රැක. එතකොට එහෙම කියන්නේ ඒ ශාස්ත්‍රයේ කෙරවලට ගිහිලා හින්දා තමයි එහෙනම් අඳ දෙමව්පිය රකින්නේ. එහෙනම් දැන් අපි හිතමු දැන් ක්ෂේත්‍රයේ කවුරු හරි ක්ෂේත්‍රයේ පරතරට යන කවුරු හරි ඉන්නවා නම් ඒ තේරම පඬිත දැන් මේක සනාතන ධර්මයක් කියලානේ මම පෙන්නලා ඉදිරිපත් කරන්නේ. එහෙනම් ක්ෂේත්‍රයේ පරතරට ගිය කවුරු හරි ඉන්නවා නම් ඒ සියලුම පඬිතම විය යුතුයි. දැන් මහාචාර්ය කියන්නේ ක්ෂේත්‍රයේ පරතරේ නම් මහාචාර්ය වලට එහා පැත්ත දෙයක් නැහැනේ. එහෙනම් එයා පඬිත නෙමෙයිද? දැන් පුරාවිද්‍යා චක්‍රවර්ති කියන්නේ ක්ෂේත්‍රයේ පරතරට ගිය හින්දානේ චක්‍රවර්ති කියන්නේ. එතකොට එහෙනම් එයා පඬිත නෙමෙයිද? දැන් අපි හිතමු ත්‍රිපිටක වාගීස්වරාචාර්ය. ඒ කියන්නේ ත්‍රිපිටකයේ පිළිබඳ ඉහළම ගිහිලානේ. එහෙනම් එයාත් පඬිත නෙමෙයිද?
දැන් අපි හිතුව අග්ග මහා පඬිත. එයත් පඬිත. එහෙනම් දැන් මහානායක කියන්නේ දැන් මහානායකටකමට ඊට එහා යන්න දෙයක් නැහැනේ. දැන් මහානායක කියන්නේ එයත් පඬිත. එහෙනම් අපි හිතමු ශාස්ත්‍ර විසරද. එහෙම නැත්නම් ෂඩ්භාෂා පරමේශ්වර. මේ සේරෝම කියන්නේ මේ සේරගේම කියන්නේ පඬිත කියන එක නා. දැන් මට මෙතනින් පෙන්නලා දෙන්න උත්සාහ කරන්නේ සියලුම පඬිතයෝ දැන් පඬිතයා කියන්නේ පඬිතයාට ඒ දණ්ඩ යන්න බෑ කියන කතාව තියෙන්නේ. දැන් පඬිතයෝ ඒ දණ්ඩ යන්න බැරි හින්දා තමයි පඬිතයෝ එක පඬිතෙක්වත් අඹුවක් රකින්නේ නැහැ. හැබැයි අඹුවක් රකින්න නැති හින්දා දැන් මෙතනදී මම මේ පෙන්ලා දීපු ෂඩ්භාෂා පරමේශ්වර මහානායක අග්ගමහා පඬිත ඔයිට අමතරව තව පැත්තක් තියෙනවා. ඒ පැත්ත තමයි දැන් ජනාධිපති කියන්නේ ක්ෂේත්‍රයේ පරතරයට ගිය. එතකොට ජනාධිපති කියන්නේ ක්ෂේත්‍රයේ පරතරයට ගියා නම් එහෙනම් එයත් පඬිත. දැන් අපි හිතමු මහින්ද මේ රනිල් වික්‍රමසිංහ ක්ෂේත්‍රයේ පරතරයට ගිය හින්දා එයා පඬිත. හැබැයි සජිත් ප්‍රේමදාසට ක්ෂේත්‍රයේ පරතරයට යන්න විදිහක් නැහැ. මොකද හැබැයි එයත් ඇමති කියන්නේ එයත් ක්ෂේත්‍රයේ පරතරයට ගිහිල්ලා. එහෙනම් එයත් පඬිත. දැන් එතනින් ගත්තන් පස්සේ අපි හිතමු දැන් තමයි ඩඩ්ලි සේනානායක ගත්තන් පස්සේ ඩඩ්ලි සේනානායකත් දරු පරපුරක් මම ඒක පෙන්නලා දෙනවා. හරි මම දැන් පැහැදිලි කරලා දුන්නේ දැන් අර ඉස්සලා මුලින් කියවපු සෙට් එකම ඉන්නේ පන්සල් වලනේ. ඒ සෙට් එකම අඹුවක් රකින්නේ නැහැ. එහෙනම් අඹුවක් නොරකින්න හින්දා ඒ සියලු දෙනාටම දරුවෝ නැහැ. එතකොට ඒ දරුවෝ නැහැ කියන එකේ වෙන්නේ මොකද ඒ සෙට් එකටම දැන් අපි හිතමු දැන් අනාගත පරපුරක් නැහැ. අනාගත පරපුරක් නැති හින්දා එහෙනම් ඒගොල්ලන්ට රකින්න දෙයක් අවශ්‍ය හින්දා දැන් අපි හිතමු දැන් පන්සල් වල සෙට් එකම රකින්නේ කවුද? දැන් පන්සලේ හාමුදුරුවෝ ඔය කටනේ හරිය මේ මොකද්ද තියෙන මේ ඒවට ගිහිල්ලවත් හාමුදුරුවෝ පන්සලෙන් පිටට යන්නේ නැහැ. පිටට යන්න වෙනවට හාමුදුරුවන්ගේ අන්ධ දෙමව්පියෝ ගෙනල්ලා පන්සලේ රකින්නවා මිසක් දැන් ඔය වස්වසනවා කියලා කියන්නේ වස්වසද්දිවත් හාමුදුරුවෝ දැන් වස්වසනවා කියලා හිටන් රකින්නවා. හැබැයි හිටපු පන්සලේම තමයි වස්වසන්නේ. ඒ පන්සලෙන් පිටට කොහෙවත් යන්නේ නැහැ නේ හාමුදුරුවෝ. ඒතකොට වස්වසන් පිටට යන්නේ නැහැ. ඒතකොට එහෙනම් අන්ධ දෙමව්පියෝ තමුන්ගේ පන්සලටම ගෙනත් තියාගෙන තමයි ඒ රකින්නේ. මොකද ඒ රකින්නේ මොකද? දැන් මලගේ බැරිලා හරි අපි හිතමු දෙමව්පියෝ මැරුණොත් එහෙම දැන් වස්වසන්ඩ පිට පන්සලකට යන්නේ නැත්නම් දෙමව්පියෝ මැරුණාට පස්සේ ගෙදරට යන්න වෙනවනේ. එහෙනම් ගෙදරට යන්නේ නැති වෙන්න ගෙදරට යන්නේ නැති හින්දා තමයි පන්සලේ මැරුණාට පස්සේ ඒතකොට පන්සලේ ආදාහනය කරපුවාම ආයේ යන්න දෙයක් නැහැනේ. දැන් මේක එකපාරට මේක හිතා ගන්න බෑ. දැන් අපි හිතමු දැන් කතරගම දෙයියෝ කතරගමින් පිට යන්නේ නැහැ කොහෙවත්. කතරගමින් පිට කොහෙවත් කතරගම දේවල් නැහැනේ. ඒ කියන්නේ එහෙනම් කතරගම දෙවියන්ගේ කුරුල්ලාගේ ප්‍රශ්නයක් මෙතන තියෙන්නේ. දැන් මෙතනත් පෙන්වන්නේ එහෙනම් මේ පන්සල්වල ඉන්න හාමුදුරුවන්ගේ මේ මුචලින්ද නාගය රාජයා ඉන්නේ පන්සල්වලනේ. ඕක පුම්බල හදලා තියෙන හේතුව කාටවත් තේරෙන්නේ නැහැ. දැන් මම මේ පෙන්ලා දෙන්න හදන්නේ පඬිතයෝ ඒ දණ්ඩ යන්නේ නැහැ කියන්නේ හේතුව. දැන් අපි කියමු පඬිතයෝ ඒ දණ්ඩ යන්නේ නැහැ කියන හේතුව අපි දැන් ගමු. මම කිව්වා ජනාධිපති කියන්නේ ක්ෂේත්‍රයේ පරතරයට ගිය. ඒතකොට ජනාධිපති කියන්නේ ක්ෂේත්‍රයේ පරතරයට ගියා නම් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පඬිතයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ පඬිතයි. හැබැයි ජනාධිපති බැඳලා ඉන්න ආර්යාව කවුද? මෛත්‍රී වික්‍රමසිංහ. එයත් මහාචාර්ය. ඒතකොට ජනාධිපති පඬිත මහාචාර්ය කියන්නේ පඬිත. එහෙනම් දෙන්නම පඬිත නම් දෙන්නගෙන් කවුරු හරි දරුවෝ හදන්න නම් එක්කෙනෙක් යටත් වෙන්න එපාය. එහෙනම් රනිල් වික්‍රමසිංහ අතිපඬිතයෙක් නෙමෙයි නම් දැන් මෛත්‍රී වික්‍රමසිංහ කියනවා ඔයත් පඬිත මාත් පඬිත. එහෙනම් මම ඔයාට යට වෙන්න අවශ්‍ය නැහැනේ. එහෙනම් රනිල් වික්‍රමසිංහ කවදා හරි දවසක අතිපඬිතයෙක් නොවෙනකම් කවදා හරි මේ දවස් දෙන්නට දරුසුරතල් බලන්න බෑනේ. එහෙනම් දරුසුරතල් බලන්න බෑ කියන්නේ දැන් ඒ කියන්නේ දැන් මහාචාර්ය දැන් අපි හිතමු රනිල් වික්‍රමසිංහගේ ලයිබ්‍රරියට ගින්දර තිබ්බා. ගිනි තියාපුවාම දැන් ගිනි තිබ්බහම ඕක ඇවිලිලා ගියා. ඒක ඇවිලිලා ගියාට දැන් සමහර කට්ටිය හිතාගෙන ඉන්නවා මේ මහාචාර්යවරු හිතනවා අපරාධයක් කියලා. යකෝ රනිල් වික්‍රමසිංහගේ ලයිබ්‍රරියේ එක පොතකවත් ක්ෂේත්‍රයේ පරතරයට යනවා කියන්නේ මේ ජනාධිපති දෙකම දක්වා යන පොත් මිසක් එක පොතක්වත් නවකතා පොතක් හරි අඩුතරමේ ආදරය කරුණාව මෛත්‍රිය කියලා ගැන ලියන බිරිඳකට ආදරය කරන පොතක් එක පොතක්වත් ওই ලයිබ්‍රරියේ නොතිබුණා නම් එහෙනම් මේ පරපුරක් පවත්වාගෙන යන මේ ලයිබ්‍රරියක් නෙමෙයි නම් ඒක ගිනි තියලා ඇවිලුණා මොකද? ඒ කියන්නේ පරපුරක් නෙවෙයි දැන් කොටිම කියනවා නම් දැන් මේ බණ්ඩාරනායක පරපුර අහෝසි, තේනානායක පරපුර අහෝසි, ජයවර්ධන පරපුර අහෝසි, ඩී.බී. විජේතුංග පරපුර අහෝසි, ඇන්නම් පෙරේරාගේ පරපුර අහෝසි. ඔය සේරමල මේ වික්‍රමසිංහ පරපුර අහෝසි, අර සේරෝයි පරපුර වල අහෝසි හින්දා පාර්ලිමේන්තුව අනිත් පැත්තට පෙරළුණා. මොකද දැන් ඩී.බී. විජේතුංගගේ පරපුර පාර්ලිමේන්තුවේ හිටියානම් පරණ පිනක්මයි පිටේ කඩාගෙන වැටෙනවා කියලා හිතන් හරි අර නිකන් එහෙම දෙයක් හරි සිද්ධ වෙනවනේ.
අපි හිතමු ඇන්නම් පෙරේරාගේ පරපුර පාර්ලිමේන්තුවේ හිටියානම් රනිල් වික්‍රමසිංහට දැන් රනිල් මේ ඇන්නම් පෙරේරා කියන්නේ ලෝකෙ හිටපු හොඳ මුදල් ඇමතිවරයෙක්. එතකොට හොඳම මුදල් ඇමතිවරුන්ගේ පරපුර නැතුව ගිය හින්දා තමයි රනිල් වික්‍රමසිංහට පිටරටින් මේ මුදල් ඇමතිවරු ගේන්න ආනයනය කරන්න සිද්ධ වුණේ. ඒ වගේ අපි හිතමු දැන් රනිල් වික්‍රමසිංහගේ පරපුර පාර්ලිමේන්තුවේ නැති හින්දා දැන් ඔන්න ඒ තේරගෙන බණ්ඩාරනායක පරපුරවල අරම නැති හින්දා තේරම පාර්ලිමේන්තුවට අනිත් පැත්තට කැරකුණා. දැන් මම කිව්වේ දැන් රනිල් වික්‍රමසිංහගේ පුත්‍රාගේ දැන් රනිල් වික්‍රමසිංහට ඔය පොත් තේරම පරපුර පවත්තා මේ ක්ෂේත්‍රයේ පරතරයට යන්න ඔය පොත් තේරම ගෙනත් දුන්නේ කවුද? එක්ක ජේ.ආර්.ගේ ඥාති වෙන්නේ රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවට ආවේ. එහෙනම් රනිල් වික්‍රමසිංහගේ දෙමව්පියෝ තමයි ගෙනත්. එහෙනම් රනිල් වික්‍රමසිංහගේ දෙමව්පියෝ හරි එක්ක ජේ.ආර් හරි අන්ධ හින්දා නෙමෙයි නම් මේ පොත් ගෙනත් දුන්නේ. දැන් එහෙනම් රනිල් වික්‍රමසිංහට ගෙනත් දෙන්න තිබ්බේ ආදරය කරන හැටි පොතක්. එක පොතක් හරි උතන තිබ්බන ආදරය කරන හැටි, ඊගාට දරුසුරු තල් බලන හැටි, එහෙම නැත්නම් ප්‍රේම මේ මහාචාර්යවරියත් එක්ක සම්බන්ධකම් පවත්වන ඒ එක පොතක් හරි තිබ්බනම් මේකේ රනිල් වික්‍රමසිංහගේ පරපුර පවත්වාගෙන යනවානේ. එහෙනම් රනිල් වික්‍රමසිංහට පරපුරක් නැතුව ගියේ මොකද්ද? මේ අන්ධ දෙමව්පියෝ ගෙනත් දීපු පොත් රාගකින්ද. එහෙනම් දැන් අපි බලමු ඉස්සෙල්ලා මේ පඬිත කියන්නේ මොකද්ද කියලා. පඬිතයාට යන්න බැරි ඒ දණ්ඩේ. ඒ දණ්ඩ තියෙන්නේ කොහොමද? ඒ දණ්ඩ තියෙන්නේ මෙහෙම. එතකොට එහෙනම් මේකේ පඬිතයාට මේ දෙපැත්තට මෙහෙම ඒ තියෙනකොට මෙහෙම අඩිය තියන්නේ නැහනේ. එහෙනම් පඬිතයාට ඒ දණ්ඩේ එහෙම යන්න බෑ. එහෙනම් ඒ දණ්ඩ කියන්නේ මොකද්ද? ඒ දණ්ඩ කියන්නේ මෙහෙම. එහෙනම් දණ්ඩ ඒකේ දණ්ඩ තියෙන්නේ මෙහෙමනේ. එහෙනම් දණ්ඩ කියන්නේ මේක. පඬිතයාගේ දෙමව්පියෝ ඇස් අන්ධයි කියන කතාවක් නෑ. එතනදි කියන්නේ දෙමව්පියෝ අන්ධයි කියලා. එහෙනම් අන්ධ කියන්නේ දැන් ඇස් අන්ධ කියලා හිටන් මේකේ දෙපැත්තක් තියෙනවනේ. හැම දෙයකම මේ වික්කෝයි අන්තා. එහෙනම් හැම දෙයකම දෙපැත්තක් තියද්දි එහෙනම් මෙතන ඇස් අන්ධ කියලා නැත්නම් එහෙනම් මේ මොකද්ද මේ අන්ධ කියන්නේ? එහෙනම් මෙතන දැන් ඇස් කියන්නේ මෙහෙම කියමුකෝ. ඇස් තියෙනවා. ඊගාවට ඇස්නේ අන්ධයි කියලා දෙයක් නැහැ. දැන් එහෙනම් පඬිතියට දැන් මම මේ පෙන්ලා දුන්නා. දැන් පන්සල් වල ඉන්න සියලුම මහාචාර්යවරු, පඬිත, පුරාවිද්‍යා චක්‍රවර්ති ඔය තේරගේම දෙමව්පියන්ගේනේ ඇස් අන්ධ. ඒකනේ පරපුර නැත්තේ. එහෙනම් දැන් මම ඉස්සලා පෙන්නන්න දැන් රනිල් වික්‍රමසිංහගේ පරපුරක් නැහැ. දැන් රනිල් වික්‍රමසිංහගේ පරපුරක් නැහැ. ඊගාවට අපි හිතමු සජිත් ප්‍රේමදාසගේ පරපුරක් තිබ්බනම්. දැන් සජිත් ප්‍රේමදාසගේ පරපුරක් තියනවා කියන්නේ දැන් සජිත් ප්‍රේමදාසට ගහන්න තිබ්බේ සජිත් ප්‍රේමදාස වේදිකාවේනේ පියානෝ ගහන්නේ. සජිත් ප්‍රේමදාස වේදිකාවේ පියානෝ ගහන්නේ මොකද? ගෙදර පියානෝ ගහුවා නම් සජිත් ප්‍රේමදාසට පරපුරක් තියෙනවා. එහෙනම් සජිත් ප්‍රේමදාස මමත් දැන් පියෙක් කියලා හිටන් වේදිකාවේ ගහන්න ඕනේ නැහැ. සජිත් ප්‍රේමදාස ඒක ඔප්පු කරලා පෙන්වන්න ඕනේ. ඔප්පු කරලා පෙන්වනවා කියන්නේ දැන් අපි හිතමු දැන් අපේ තාත්තට දරුවෝ 8 දෙනෙක් ඉන්නවා. දරුවෝ 8 දෙනෙක් ඉන්නවා කියන්නේ ඊගාට මටත් ඒ වගේ දරුවෝ ඉන්නවා. එහෙමනම් මට දරුවෝ ඉන්න මට අපේ තාත්තට දරුවෝ 8 දෙනෙක් හිටියා කියලත් තාත්තට ඉස්කෝලේ ප්‍රශ්නයක් තිබෙත් නැහැ. ආහාර ප්‍රශ්නයක් තිබෙත් නැහැ. එහෙනම් සජිත් ප්‍රේමදාසට ආහාර ප්‍රශ්නයක් නිසාද දරුවෝ හදන්නේ නැත්තේ ඉස්කෝලේ ප්‍රශ්නයක් නිසාද? එහෙනම් දැන් රනිල් වික්‍රමසිංහ දැන් අවුරුදු ගානකට උඩදී අධ්‍යාපන ඇමති වෙලත් හිටියා. එයාටත් අධ්‍යාපන ඇමති වෙලා ඉඳලා හරිවත් අඩුතරමේ එයාගේ ළමෙක්වත් අධ්‍යාපන ඇමතිට මේ රොයල් එකට දාගන්න ළමෙක් නැත්තම් මොකද ඒ අධ්‍යාපන ඇමතිකමින් තියෙන වැඩි? ඊගාවට ආහාර ඇමති වෙලා ඉඳලා හිටන් ආහාර ඇමති වෙලා ඉඳලා ළමයෙකුට කණ්ඩ එක දරුවෙක්වත් නැත්නම් කණ්ඩ දෙන්න. මොකද ඒ ඇමතිකමින් ඇති වැඩි. එහෙනම් සජිත් ප්‍රේමදාසටත් ඇමතිකම තිබ්බට කියන්නේ ක්ෂේත්‍රයේ පරතරයට ගිහිල්ලා ඇමතිකම වෙලා තියෙනවා. එහෙනම් එයාත් පඬිත. එයාත් එහෙනම් වේදිකාවේ පියානෝ ගහනවා, ගෙදර පියානෝ ගහලා නැති ඉඳා. එහෙනම් එයාත් ඇහිල්ලට එහෙනම් දැන් රනිල් වික්‍රමසිංහට මම කිව්වා දැන් රනිල් වික්‍රමසිංහට අඹුවක් නඩත්තු කෙරුවා නම් අඹුව කියන්නේ මොකද්ද? දැන් අඹුව දැන් අඬ පෙන්නන එකට දැන් අඹුව කියන්නේ මොකද්ද? අඹුව කියන්නේ මේක. ඊගාට මම මේ පෙන්නන එකේදී මොකද්ද තියෙන්නේ? මේක අනිත් පැත්තටයි මේ අඹුව එක ගන්න තියෙන්නේ. ඒතකොට අඹුව කියන්නේ දැන් අපි හිතමු ඒ අඹුව අනිත් පැත්තට එන අඹුව රකින්නවා කියන්නේ මේක රකින්නවා කියන එක මේ පෙන්වන්නේ. එහෙනම් ඕක රකින්නවා කියන්නේ එහෙනම් ඕක රැක්කනම් දැන් එහෙනම් අපි හිතමු දැන් මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහගේ දෙමව්පිය දැනගත්තා නම් යකෝ මේ දැන් සල්ලි වලට සල්ලි එකතු කරන්නේ මහාචාර්යකමට මහාචාර්ය එකතු කරන්නේ. එහෙනම් චන්ද්‍රලේඛා සින්දුවකින් කියනවා කිරි අම්මාවරු දනට වඩිනවා කිරි සුවඳයි මුළු ගම්මානේ අම්මා ඇයි ඒ දනට නොයන්නේ නොවසන් පුතු නුවනේ මා සිත රිදෙන නිසා. දැන් මේකද කියන්නේ ඒ අම්මාට දරුවෝ නැති හින්දා දරුවෙක් හදා ගන්නවා.
එතකොට දරුවෙක් හදා ගන්නකොට එතකොට මේ කිරි අම්මලාගේ දාන්නට යන්නේ කවුද? කිරි තියෙන මව්වරු. එතකොට දරුවෙක් හදා ගන්න අම්මලාට කිරි නැහනේ. මොකද දරුවෙක් වැදුවොත් විතරනේ අම්මලාට කිරි තියෙන්නේ. එතකොට එහෙනම් මෙතනදී මේ දරුවාගේ මේ පෙන්ලා දෙන්නේ කිරි ඒ කියන්නේ මේ මවක් වීමේ මවක් වන තරම් උතුම් දෙයක් තවත් නැහැ. මව් පදවිය තරම් උතුම් තවත් තනතුරක් නැති හින්දා තමයි මව් පදවිය ඒ තරම් උසස් කොට සලකලා තියෙන්නේ. එහෙනම් මව් පදවිය උසස් බව මහාචාර්යවරිය නොදැන හිටියා නම් දැන් මහාචාර්යවරිය කියන්නේ හොඳට කියවපුවනේ මං කියවර අර මේ ශාස්ත්‍රතාවයේ වැඩිම තියෙන්නේ මීහරකටද මහාචාර්යවරයාටද කියන එකමනේ මම පෙන්නලා දුන්නේ. එහෙනම් මහාචාර්යවරිය කියවපු පොත්වල තිබ්බනම් වැඩිම වටිනාකමක් තියෙන්නේ මව් පදවිය කියලා. එහෙනම් මෙයා දැන් මම පෙන්වන්න දැන් සජිත් ප්‍රේමදාස විසාකාව වාගේ මහා මේ හොඳ මේ ලොකු චරිතයක් ගෙනස්ලා විවාහ වුණා. ඊගාවට රනිල් වික්‍රමසිංහත් අඹුවක් රකින්න නැතුව සාමාන්‍ය යාට දැන් ජනාධිපති කෙනෙක්නේ. ජනාධිපති කෙනෙකුට සාමාන්‍ය ලස්සන කෙල්ලක් ගෙනල්ලා හිටන් විවාහ වුණා නම් මොකද මහාචාර්යවරියක් ඕනද? එහෙනම් මහාචාර්යවරියටත් කවුරු හරි දුප්පත් කොල්ලෙක් එක්ක කසාද බැඳගත්තා නම් මොකද යකෝ මහාචාර්ය කියන්නේ ලොකුවට තියෙනවනේ. ඒතකොට කොල්ලෙක් කසාද බැඳගත්තා නම් ඒතකොට දරුසුරු තල් බැලුවා නම් ඒතකොට ඒ පරපුර හරි පවතිනවනේ. එහෙනම් තේරෝ මේ පඬිතයෝ කියන જાතිය දකින්නේ අපිට විරුද්ධ පැත්තට. දැන් අපි දකින්නේ ආදරයේ සිනහත් පැත්ත. අපිට ඇවිල්ලට මට දැන් ඔය ඇමරිකාවේ මේ ජනාධිපති කෙනෙක් හිටියා. එයා මේ ආදර සිද්ධියක් හින්දා රජකම දාලා ගිහිල්ලා තිබ්බා. ඒ වගේ දැන් මටත් ඇවිල්ලට රජකම අල්ලගන්න කිව්වොත් එහෙම ලස්සන ගෑනු කෙනෙක් වෙන්න මට රජකම අවශ්‍ය නැහැ. මට ලස්සන ගෑනු කෙනෙක් ඉන්නවනම් ලස්සන ගෑනු කෙනෙක් එක්ක තමයි මේ තේරම සම්පත් මැවෙන්නේ. එතකොට එහෙනම් මේ ලොකු මිනිස්සුන්ට ඒ කියන්නේ මේ පඬිතෙන්ට අවශ්‍ය වෙන්නේ දරුසුරතල් බලන්න එක නෙමෙයි පඬිතයෝ හොයන්නේ ඒ පඬිතකම වර්ධනය කරගන්න පැත්තක්මයි හොයන්නේ. ඒකට රනිල් වික්‍රමසිංහ පඬිතෙක් බැන්දේ මහාචාර්ය වික්‍රමසිංහ මහාචාර්ය කියන්නේ මෛත්‍රී වික්‍රමසිංහ පඬිතෙක් බැන්දේ. ඒ වගේ එහෙනම් සජිත් ප්‍රේමදාසත් එහෙනම් රජපැටියෙක් කියලාත් එයාටත් දුප්පත් උන්නේ කවුරු හරි හොඳ කෙල්ලක් බැඳගත්තා නම්. එයාට එහෙනම් මේ දරුසුරතල් බලන්න තිබෙන්නේ නැද්ද? දැන් අපි හිතමු දැන් මෙතනින් දැන් මම අත්තරුණා මේ කවුද නාමල්. දැන් නාමල්ුත් රජපැටියෙක්නේ. ඒ කියන්නේ ඇමතිගේ ඇමතිකම කියන්නේ එයාට ඊට එහාට ඒ කියන්නේ ජනාධිපති පිටියේ වාඩි වෙන්න බැරි උනේ. තව එයාගේ ඥාති ඒ තැන් වල හිටියනේ. එහෙනම් මෙයාත් ඇවිල්ලා හිටන් මේ පරපුරෙන් ආපු ඇමතිකමක් නේ තියෙන්නේ. එහෙනම් නාමල්ටත් හැමතැනම ගෑනු ඉන්නවා. හැබැයි ගෑනු හිටියට එක තැනකවත් දරුවෙක් හිටියානම් දැන් මම ඉස්සලා දේශනාවේ පෙන්නලා දුන්නා එක් දෙයක් කිරීමට සිටීනම් එක් තැනක එක් අයෙක් ඒ දෙයම කිරීමට කුමකටද ඒ තැනට තව අයෙක්. දැන් එහෙනම් මේ නාමල්ට හැමතැනම කාන්තාවෝ ඉන්නවා. කාන්තාවෝ හිටියට එක තැනකවත් දරුවෙක් ඉන්නවා කියන ආරංචියක් නැහැනේ. එහෙනම් දරුවෙක් නැති හින්දා තමයි කවුද අර මේ ක්‍රීඩකයා නාමල්ගේ බිරිඳ ගාවට කිට්ටු වුණ හින්දා තමයි එහෙනම් ඒ ක්‍රීඩකයාට මැරුම් කණ්ඩ සිද්ධ වුණේ. එහෙනම් ක්‍රීඩකයාට මැරුම් කණ්ඩ සිද්ධ වුණා කියන්නේ මොකද? එහෙනම් නාමල්ට දරුවෙක් නැති වෙන කාලයක් වෙනකන් ඇති වෙන කාලයක් වෙනකන් නාමල්ගේ බිරිඳෑවරු රකින්න වෙන මිනිස්සු එනවා මෙතන රගර් ක්‍රීඩකයෝ එනවා. එහෙනම් නාමල්ට හැමදාම වෙන්නේ දැන් මේකට මම කියන්නම් මේක මෙතනින් කිරෝල වෙයි නම් සිද්ධියක්. උසාවියේදී මේ එක්තරා උසාවියකදී මේ සැමියා බිරිඳ ඝාතනය කරනවා. ඒ ඝාතනය කරන්න හේතුව මොකද්ද? බිරිඳත් එක්ක අනියම් සැමියෝ ගැවසෙනවා කියලා. එතකොට නඩුකාරයා අහනවා ඉතින් ඕකට බිරිඳ මරන්න නැතුව එන අනියම් සැමියානේ මරන්න තිබි කියලා කියනවා. එතකොට මේ විත්තිකාරයා කියනවා මම එතකොට මේ බිරිඳ මැරුවට පස්සේ අදින් එක දවසේ මේක ඉවරයි. අනියම් සැමියෝ මරුවා නම් මම කවදා වෙනකම් මරන්නද කොතනින් කෙරුලක් වෙයිද කියලා දන්නේ නැහනේ. අන්න ඒ වගේ එහෙනම් නාමයට එහෙනම් රගර් ක්‍රීඩකයෝ මොකද බිරිඳට දරුවෝ ලැබෙනකන් රගර් ක්‍රීඩකයෝ කී දෙනෙක් මරන්න සිද්ධ වෙයිද කියලා හිතන් ඒකේ සීමාවක් නැහැ. මොකද හැමතැනම බිරිඳලා ඉන්නවා නම් එක තැනකවත් දරුවෝ නැත්නම්. දැන් අපි එතනින් මේ අවසන් කරන්න නැතුව අපි තව ගමු මේ ක්ෂේත්‍රයේ කෙරුවලට ගියා. ඩී.බී. විජේතුංග කියන්නේ ජනාධිපති. හැබැයි ඩී.බී. විජේතුංගටත් මේ දැන් ප්‍රේමදාස මහත්තයාට ප්‍රේමදාස ආර්යාවක් හිටියා. දැන් මේ සිරන්ති රාජපක්ෂ ආර්යාවක් හිටියා. හැබැයි මෛත්‍රී වික්‍රමසිංහ ආර්යාවක් නෙමෙයි නම්. ඊගාට ඩී.බී. විජේතුංගටත් කුමාරි හාමි කෙනෙක් ඉන්නවා. එයත් ආර්යාවක් නෙවෙයි නම්. එහෙනම් ඒ ආර්යාවක් නොවේ ඉන්නේ මොකද? දැන් කතරගම දෙවියන්ට බිරිඳක් ඉන්නවා. හැබැයි දෙවියන්ට ඉන්නේ දේවියක්නේ.
හැබැයි කතරගම දෙවියන්ට බිරිඳක් ඉන්නේ මොකද? කතරගම දෙවියන්ට ආර්යාවක් නැති මේ දෙවියක් නැත්තේ මොකද? මේ කතරගම දෙවියන්ට දරුවෝ නැති හින්දා. එහෙනම් මේක මෙහෙම අපි සාමාන්‍යයෙන් අපි නිකන් කතන්දරින් ඇහුවට එහෙනම් මේ පඬිතෝ කියන්නේ මොකද? පඬිතෝ එකෙක්වත් අඹුවක් රකින්නේ නැහැ. එහෙනම් අඹුවක් රකින්නේ නැත්තේ මොකද? පඬිතෝ එකෙක්වත් ඒ දණ්ඩේ යන්නේ නැහැ. ඒ දණ්ඩේ යන්නේ නැති හේතුව මොකද්ද? උන්ගේ දෙමව්පියෝ අන්ධයි. එහෙනම් දෙමව්පියෝ අන්ධයි කියන්නේ පඬිතියන්ගේ දෙමව්පියන්ගේ කියන්නේ දෙමව්පියෝ අන්ධයි කියන්නේ මේ ඇස් අන්ධ නෙමෙයි මෙතන කියන්නේ. දැන් අපි හිතමු දැන් ඕනම කෙනෙක් හිතනවා දැන් ජේ.ආර්. ජයවර්ධන මේ රනිල් වික්‍රමසිංහගේ අන්ධ වෙලා තියෙන එහෙනම් අන්ධ හින්දා තමයි දැන් ඒ මෙතන පෙන්වන්නේ මේ අන්ධ හින්දා. එහෙනම් එයාට දරුවෝ නැති අන්ධ. දැන් අපි හිතමු ඩඩ්ලි සේනානායක විවාහ වුන්නේ නැහැ. එහෙනම් එයාගේ දෙමව්පියන්දයි කියන්නේ මොකද්ද මේ අන්ධයි හින්දා. ඊගාට ඩඩ්ලිගෙන් පස්සේ කවුද? මේ අඬ බණ්ඩාරනායක අපි හිතමු අඬ බණ්ඩාරනායක ඇමති කෙනෙක් අඬ බණ්ඩාර දැන් මේකෙදි ඊට වැඩි තවත් ක්ෂේත්‍රයේ මේ පුරුල් පැත්තක් තියෙනවා. කුරුල්ලගේ න්‍යායට දරුවට ගේ හදාගන්න ඉඩක් නොලැබුණොත් කුරුල්ලගේ න්‍යායට කියන්නේ කුරුල්ලයි කිරිල්ලි දෙන්න එකතු වුණු දවසේ ඉඳලා තමයි බිත්තර දාන්න ලැහත් තියෙනවනම් එදා ඉඳලා තමයි බිත්තර දාන්න කූඩුව හදන්නේ. එතකොට කුරුල්ලට කූඩුව හදාගන්න පුළුවන් නම් එහෙනම් මිනිස්සයෝ වුණු අපිට කූඩුවක් හදාගන්න ඒ කියන්නේ අපිට අපේ අවශ්‍යතාවයට විදිහට ගේ හදාගන්න බැරි නම් ඒ කියන්නේ තාත්තා නම් ගේ හදලා දෙන්නේ. අපි හිතමු ඩඩ්ලි සේනානායකගේ තාත්තා ලංකාවේ ප්‍රථම අගමැති. එහෙනම් ඩඩ්ලි සේනානායකට තාත්තා ගේ හදලා දුන්නේ නැද්ද? එහෙනම් බෝතලේ වලව්ව තිබ්බනේ. එහෙනම් බෝතලේ වලව්වේ හිටපු ඩඩ්ලිට ගරු සුරතල් බලන්න බැරි වුණා. ඊගාවට ඇන්නම් පෙරේරා ඔක්ස්ෆර්ඩ් ගිහිල්ලා එනකොට එයා මේ ලොකු මේ උපාධියක් අරගෙන නැහැ. එහෙනම් ඇන්නම් පෙරේරාගේ මේ යටියන්තොට වලව්වේ පෙරේරා වලව්වේ එහෙනම් එයාට තාත්තා ගේ හදලා තියන්නට නැති වැද්ද එනකොට. ඊගාවට අනුර බණ්ඩාරනායකටත් එනකොට මේ අනුර බණ්ඩාරනායකත් බණ්ඩාරනායක අරලිය ගහ වලව්ව හදලා තිබ්බනම්. එහෙනම් එයාටත් පරපුරක් නැත්නම්. එහෙනම් සජිත්ගේ සජිත් ප්‍රේමදාසගේ මේ ආර් ප්‍රේමදාස ජනාධිපති. එහෙනම් ජනාධිපති කෙනෙක් තමුන්ගේ පුතාට ගේ හදලා දුන්නේ නැද්ද? එහෙනම් ජේ.ආර්.ගේ පරපුරේ දැන් ඉන්නේ රනිල් වික්‍රමසිංහ. ඒතකොට ජේ.ආර්.ගේ පරපුරෙන් රනිල් වික්‍රමසිංහට එහෙනම් ගේ හදලා දුන්නේ නැද්ද? ඒ කිසි කෙනෙකුට පැවැත්මක් නැත්නම් එහෙනම් මේ ගේ හදලා දුන්නු ශාපයට නම් පැවැත්මක් නැත්තේ අපි හිතමු දැන් අර මහාචාර්යවරු මේ මහාචාර්යවරු පඬිත ඊගාට විශාරද වාගීස්තරාචාර්ය ඊගාට පුරා විද්‍යා චක්‍රවර්ති ඔය තේරම හින්නෙත් නැහැ පන්තල ඔය තේරටම දැන් ගේ හදලා දීලා තින්නෙත් අනුන් එතකොට මේ තේරටම ඛණ්ඩ දෙන්නෙත් අනුන් එතකොට එහෙනම් ගෙයක් හදා ගන්න දුන්නේ නැත්නම් ඔය තරම් පැවැත්මක් නැත්නම් එහෙනම් මේ අනුන් ඛණ්ඩ දෙනකොට ඔයගොල්ලන්ට පැවැත්මක් තියෙයිද එහෙනම් ඒගොල්ලන්ට පැවැත්මක් තිබ්බා කියන්නේ දැන් ඒගොල්ලන්ට පැවැත්මක් නැහැ කියන්නේ දැන් ඛණ්ඩ දීලා නම් දැන් අපි හිතමු හාමුදුරුවෝ දරුවෙක් හැදුවොත් එහෙම අපි ඛණ්ඩක් දීලා අපි ගේ හදලා දීලා. එතකොට එහෙනම් දරුවන්ගේ මේ හාමුදුරුවන්ගේ දරුවා කොයි වාගේ එකෙක් වෙන්නේ? පින් ගුත්තරෙක් වෙනවනේ නේද? මේගොල්ලෝ පින් කඳවල් වෙනකොට හාමුදුරුවන්ගේ දරුවෙක් හිටියා නම් එහෙම පින් ගුත්තරෙක් වෙනවා. එහෙනම් ඒකයි ඒගොල්ලන්ට දරුවෝ නොපිහිටන්නේ මොකද? ඒගොල්ලන්ට දැන් අපි හිතමු සිද්ධාර්ථ මාලිගාවෙන් එළියට බැස්සේ සත්‍ය දැකලා දැන් කට්ටිය කියන මේ සත්‍ය ගවේෂණය කරන්න. ඒකෝ සත්‍ය ගවේෂණය කරන්න සිද්ධාර්ථ සත්‍ය මාලිගාවේ සත්‍ය දැක්කේ නැත්නම් සිද්ධාර්ථ ඇයි දරුවා ඉපදෙනකම් හිටියේ? සිද්ධාර්ථ දරුවා ඉපදෙන්න ඉස්සලා එහෙනම් සත්‍ය දකින්න යන්න දිවා. දැන් අපි හිතමු මම පොල් ගහට නගින්නේ ගහේ පොල් තියෙන බව දැනගෙන නම් අනිවාර්යයෙන් පොල් ගහට නගින්න ඉස්සලා ගහේ පොල් තියෙන බව අනිවාර්යයෙන්ම දැනගෙන ඉන්න ඕනේ. එහෙනම් මේ තෙරක් නොපෙනෙන සයුරට කෙනෙක් ඔරුව දියත් කරන්නේ මුහුදේ මාළු ඉන්න බව දැනගෙන. එහෙනම් හැම කෙනෙක්ම කියන්නේ සත්‍ය දැනගෙන තමයි මෙතනින් එළියට බහින්නේ. එහෙනම් සිද්ධාර්ථ මාලිගාවේ සත්‍ය දැනගෙන මාලිගාවේ සත්‍ය යකෝ නොදැක්කනම් මාලිගාවේ සත්‍ය දැකපු හින්දා තමයි මාලිගාවෙන් සත්‍ය හොයන්න බැරි වුණා නම් කැලේ කොහොමද සත්‍යයක් තියෙන්නේ? එහෙනම් මාලිගාවේ සිද්ධාර්ථ එළියට බැස්සේ සත්‍ය ගවේෂණය කරන්නේ මේ බොරුව ගවේෂණය කරන්නේ. ඔය මේ කට්ටිය ඇවිල්ලාට සත්‍ය ගවේෂණය කරන්නේ. දැන් මේ කට්ටියන්ට මේ කියන්නේ තියෙන්න එපා ඒකයි මේ. දැන් මේ කට්ටිය නම් මේ පැවිදිලා ඉන්න හාමුදුරුවොත් එන සත්‍ය දැනගෙන මේ පැවිදිලා තියෙන්නේ. මොකද ඒගොල්ලෝ දැනගත්තු සත්‍ය අපේ තමුන්ගේ දෙමව්පියෝ අන්දයි. තමුන්ගේ දෙමව්පියෝ අන්දයි කියන්නේ තමුන්ගේ මේ මෙතන ඇස් දෙකන මේ වෙන දෙයක් අන්දයි. එහෙනම් ඕක තේරුණු හින්දා තමයි කලින්ම දැන් එහෙනම් අපි හිතමු දැන් සිද්ධාර්ථ රාහුලයේ බිහි කරලා තියලා තමයි සිද්ධාර්ථ කැලේ පැන්නේ. එතකොට එහෙනම් මේගොල්ලෝ මොකද තාත්තා කළ දේ පුතා නොකොතනලොත් නොට්ටිය පුතා නම් එතකොට තාත්තා කළ දේ පුතා නොකරන්නේ මේගොල්ලන්ට තියෙන බය මොකද? තාත්තා කරපු දේ කරලා ඉන්න එපාය. දැන් මම මුලින්ම පෙන්නලා දුන්නේ මේ වාගේ දෙයක් සාමාන්‍යයෙන් අපිට මේ ජාතක කතාවක් තේරුම් ගන්න බැරි හින්දායි මීට අවුරුදු 500කට විතර උඩදී මේ වැත්තේ හාමුදුරුවෝ වාගේ ලොකු පඬිවරයෙක් කියන්නේ
එකල හිතන්න පුළුවන් මිනිස්සු හිටියේ තොටගම විසරදයට සත්භාෂා පරමේශ්වරටත් සමගත් හැප්පෙන්න පුළුවන් විසරදේ තමයි එහෙනම් මේ වැත්තයි හාමුදුරුවෝ මේ වගේ කවි පොතක් ලියලා තියෙන්නේ. එහෙනම් මේ වගේ විග්‍රහයක් කරනකොට අපි මේක උඩින් නිකන් යන්තමින් ගන්න එපා. මොකද්ද මේ කියන්නේ කියලා හිතන් මේ සාමාන්‍ය අපි ගැඹුරු විදිහට හිතන්න ඕනේ. දැන් අපි හිතමු දැන් මං කිය දැක ඔහු උන් වෙතට කැඳවාවුත් පළමු කොට මිලදී සතුට කොට යෙදී වීණා ගායනාවට. දැන් අපි මිලදී සතුට කොට කියන දැන් මිලදී සතුට කොට කියන එක දැන් තමයි අපිට නිකන් අහඹු දී දීවීමක් නම් මෙතනත් බලමු. එසේ ඌව හොත් හිමි ඔහුට මම අතවැසි වෙමි. මෙමිලා ආපසු දෙමි. මමත් ඔබ යන කල සමගියෙමි. එහෙනම් මේ මිලදී සතුට කොට කියන එකේදී දැන් තමයි අපි ඕනෑමතරක් අපි ගත්තොත් එහෙම අපි හිතමු කඩේකින් අපි බඩුවක් ගන්නේ බඩුව අරගෙන බඩුව හොඳ නම් තමයි සල්ලි දෙන්නේ. ඊගාට දැන් එතකොට එහෙනම් මෙතන මේ මිලදී සතුට කියන්නේ අපි හිතමු ඊගාට දේවාලයකට ගියොත් සමහරට මොකක් හරි දෙයකට වැඩකට ගියොත් එහෙම වැඩේ හරි ගියොත් තමයි අපි සල්ලි දෙන්නේ. හැබැයි එහෙනම් මෙතන දැන් මේ ගුත්තිලට සල්ලි දීලා තමයි බඩු ගන්නෙ. එතකොට අපි දැන් සමහරට දැන් අපි තමන්ට මෙතන එක පටු තැනක හිර වෙන්න එපා. ඒ පටු තැනකට හිර වෙන්න එපා කියන එකේ හේතුව මම මේ තව පොඩ්ඩක් ගන්න තමන් මේ මෙතනින් බැහැර වෙන්න කියන එක නෙවෙයි කියන්නේ. යුදෙහි ඔහු කගලිය සමග රුපුනද වේවිලිය. ඒ කියන්නේ යුදෙ ඔහු ඒ කියන්නේ දැන් මෙතන මෙමයයි රජෙක් නම් කියවූ ලොව තමන් නම් රජෙක් බඹතත් නම් වීය නොතිපු රුපු රජෙක් නම්. එහෙනම් බ්‍රහ්මදත්ත රජුරෝ කියන්නේ බ්‍රහ්මදත්ත රජුරන්ට කාලයක් තිබිලා නැහැ. එයා හැයිලාට හැමදාම බෝධිසත්ව ඉපදින හැම කාලෙම බර්ණස් නුවර බ්‍රහ්මදත්ත නම් රජෙක්. එතකොට එහෙනම් මේ බ්‍රහ්ම කියන්නේ මොකද්ද? බ්‍රහ්මයා කියන්නේ දැන් මාතාවට අම්මට කියන්නේ බ්‍රහ්ම මාතා බ්‍රහ්ම කියලා කියන්නේ අම්මට කියන්නේ මවනවා කියන එකට තමයි බ්‍රහ්ම කියන්නේ. එහෙනම් මේ බ්‍රහ්මදත්ත රජුරෝ මෙතන ඉන්නේ. එහෙනම් මේ බ්‍රහ්මදත්ත රජුරවන්ට වීය නොතිබු රූප කවදාවත් විරුද්ධ රජෙක් ඉඳලා නැහැ. එහෙනම් ඒ කියන්නේ මේ පැවැත්ම ගෙනියන කෙනාට කවදාවත් විරුද්ධත්වයක් තිබිලා නැහැ. දැන් එහෙනම් තවදුරටත් ඒක බලපන් යුදෙහි ඔහු කගලිය සමග රුපුනද වෙවිලිය. දැන් කියන්නේ ඔහු යුද්ධයට කඩුව ලෙලවනකොට මේ විරුද්ධකාරය වෙවුලුවා. හැබැයි විරුද්ධකාරය වෙවුලා නම් උනබසුතු වෙවුලුයි. ඒ කියන්නේ දැන් විරුද්ධ අපි හිතමු දැන් මම රජෙක් එක්ක සටන් කරනවා. හැබැයි ඒ සටන් කරන රජුරෝ වෙවුලනවා. හැබැයි රජුරුවන් වෙවුලන රජුරුවන්ගේ අඹුව වෙවුලන්නේ අඹුවගේ අඹුව ඒ සටන කරනකොට අඹුව විලිලියනවා. උනබ සිතු විලිලිය. උනබ කියන්නේ උන්ගේ අඹුවගේ සිතු විලිය. සමග ඔහු යසලියට මේක මහා අපබ්‍රාන්තයක් තියෙන්නේ. සාමාන්‍ය අපි නිකන් හිතන පැත්තෙන් ගන්න එපා. සාමාන්‍ය ටිකක් මේ වෙනස් කෝණයකින් බලන්න කියන එකයි මම කියන්නේ. එහෙනම් මේ වැත්තයි හඳුරෝ මේක කියන්නේ අපි සමහරට ගත්තන් පස්සේ එක්තරා දැනකට මේ හිර වෙලා මම කියලා මම මුල් දේශනාවදී කියලා තියෙනවා. අපි ප්‍රශ්නයක් අහනකොට ප්‍රශ්නෙට උත්තරේ දැනගෙන ඉඳලා ගන්න පුළුවන්. දැන් මෙතනදී මේ ගැටලුවකදී ඒ ගැටලුව තුලට මැදි වෙන්නේ නැතුව ගැටලුවෙන් බැහැර වෙලා අපි බලන්න ඕනේ. එහෙනම් ගැටලුවෙන් බැහැර වෙලා බලනකොට එහෙනම් අපිට මීට වැඩිය අපි දැන් අපි හිතමු දැන් බුද්ධ දේශනාවේදී කියන්නේ ආදේශනා ප්‍රාතිහාර්ය පාණ්ඩ කියලා තමයි භික්ෂුන්ට බුදුහාමුදුරුවෝ නියම කරන්නේ. එතකොට බුදුහාමුදුරුවෝ භික්ෂුන්ට ආදේශනා ප්‍රාතිහාර්ය පාණ්ඩ කියනවා නම් දැන් මම මේ දැන් බුද්ධ දේශනාවේදී දැන් තේරෙනවල කට්ටිය මේ කතන්දරෙන් ගත්තු එක මම මේ පඬිතයන්ට ඒ දණ්ඩ යන්න බැරි හේතුව පෙන්නලා දුන්නා. එතකොට එහෙනම් පඬිතයෝ කියන්නේ තේරෙවුම එහෙනම් මේ දරුවෝ නැති කට්ටිය තමයි පඬිතයෝ කියන්නේ. මොකද පඬිතෙක් එක්කවත් ඒ දණ්ඩ යන්නේ නැති හින්දා තමයි කිසිම කෙනෙක් අඹුවක් ගන්න නැතුව අඹුවක් රකින්න නැති හින්දා කිසි කෙනෙකුට දරුවෝ නැහැ. එහෙනම් මේ අන්ධ දෙමව්පිය කියන්නේ මොකද්ද කියලා මම මේ වෙන පැත්තකින් පෙන්නලා දුන්නේ. එහෙනම් තේරම කට්ටිය උච්චර කල් කතන්දරේනේ අරගෙන හිටියේ. එහෙනම් බුද්ධ දේශනාවේ බුදුන් නියම කරන්නේ ආදේශනා ප්‍රාතිහාර්ය පාණ්ඩ. එහෙනම් මම ආදේශනා ප්‍රාතිහාර්ය පානවා. එහෙනම් මම ආදේශනා ප්‍රාතිහාර්ය පෑවා කියලා. ඒකට අනික් කට්ටිය කියනවා එහෙනම් දැන් අපිට ආදේශනා ප්‍රාතිහාර්ය පාණ්ඩ දෙයක් නැහැ නේ. ඒ හඳුරු ආදේශනා ප්‍රාතිහාර්ය පාලනේ තියෙන්නේ. එහෙනම් ඒ කට්ටියත් ඊගාට මම ආදේශනා ප්‍රාතිහාර්ය පෑවට පස්සේ කතන්දරේ පිටපස්සෙන් ඒගොල්ලෝට. ඒ කතන්දරේ පිටපස්සේ යන්නේ කියන්නේ නිගණ්ඨයෙන්ට දැන් ගැටෙන්න නිගණ්ඨයෝ කියන්නේ නොගැටෙන. ඒතකොට නිගණ්ඨයෙන්ට ගැටෙන්න දිහක් නැති හින්දා ගැටෙන්න එකක් නැති හින්දා දැන් නිගණ්ඨයෝ කියන්නේ උන් ගැටෙන්නේ නැහැ කවදාවත්. ගැටුනොත් විතරනේ උන්ට යමක් ගැටෙන්නේ විරුද්ධ පක්ෂයේ. ඒතකොට විරුද්ධ පක්ෂයේ ගැටුනොත් විතරයි අලුත් දෙයක් අලුත් නිර්මාණයක් ඉපදෙන්නේ. එහෙනම් දැන් කට්ටිය කවුරු හරි කිව්වොත් එහෙම මම අලුත් නිර්මාණය පෙන්ලා දීලා තියෙන්නේ අපිට පෙන්වන්න නැහැ. එහෙනම් එහෙම නැත්තේ නෑ. මේක උඩ තවත් දේවල් තියෙනවා. මම මේ පැත්ත බලන්න කියලා මම අනිත් පැත්තට මේ ලුහුඩු අවවාද දෙන්නේ. එහෙනම් මේක තුළ මේ බුද්ධ දේශනාව තුළ මේ ගැටෙන්න හුඟ පැතිකඩවල් තියෙනවා. පැතිකඩවල් තියෙනවා කියන්නේ දැන් උදාහරණයක් කියනවා නම් ඒතරක් අර ජේතවනාරාමේදී අර මොකද්ද අර අග්නි මහා මොකද්ද මේ සූත්‍රය දේශනා කරලා
ඒ වෙලාවේ හුඟක් කට්ටිය ජේතවනාරාමයෙන් බැහැර වෙලා ගියා යන්න. මේක මොකද මේ කට්ටියට ඇවිල්ලා මේ ඉතන ඇවිල්ලා අර මේ ධර්මයත් එක්ක මේ බුදුහාම මෙතන හිතාන්තරේ හිටියොත් එහෙම අපාය යන්න වෙයි කියන බලාපොරොත්තු. ඊට පස්සේ බැහැර වෙලා ගියාට පස්සේ බුදුන් ආනන්දත් එක්ක ගියා ගඟේ තොටුපොළක් ගාවට. තොටුපොළක් ගාවට ගිහිල්ලා ආනන්දයෙන් අහනවා ආනන්ද මේ තොටුපොළේ බැහැලා යන්න පුළුවන් මෙතන මේ ගඟේ එහා පැත්තට යන්න පුළුවන් තොටුපොළවල් තියෙන මෙතන විතර. නෑ බුදුරජාණන් වහන්සේ තව කොච්චරනම් තොටුපොළ. ඒ වගේ නම් මේක සාගරයක් නම් මේකේ ඕන තරම් තොටුපොළවල් තියෙනවා. අංගේ තොටුපොළවල් අපි අවදි කරගන්න ඕනේ. එක තැනකට ගිලිලා ඉන්න නැතුව. එහෙනම් අපි එක තැනකට ගිලිලා ඉන්නවා නැතුව කියන්නේ මේ මෙතෙන්ද කවුරු හරි බලන්න මම මේ කියුවට වැඩිය මේක හොඳට බලන්න. සාම්ප්‍රදායිකව හිතන නිර්මාණ නොකරන මිනිස්සු. ඒ කියන්නේ සාම්ප්‍රදායික කියන්නේ අපි හිතන්න පුරුදු වෙලා තියෙන්නේ අපි කයට අනුව තමයි හිතන්න පුරුදු වෙලා තියෙන්නේ. එහෙනම් සාම්ප්‍රදායිකව හිතන නිර්මාණ නොකරන මිනිස්සු ජීවත් වෙද්දී යපෙන්නේ අනුන්ගේ පිටපත් වලින් නා. දැන් අපි ජීවත් වෙද්දී යපෙන්නේ අපිට නිර්මාණයක් මට අනන්‍යතාවයක් නැහැ. මම අනුන්ගේ පිටපත් වලින් තමයි මම ජීවත් වෙද්දී යපෙන්නේ. එහෙමනම් එහෙම යපුණාම එහෙනම් ඔවුන් මරුණට පස්සේ ඔහුට નિયમિત තැනට ඔහු යොමු කරන්නේ වෙනත් බලවේගයක් විසින් නොවිය යුතුයද? එහෙනම් මට නිර්මාණයක් නැත්තම් මට අනන්‍යතාවයක් නැතුව මේ ලෝකේ මම වැනි ජීවත් වුණොත් මම මරුණට පස්සෙත් මම අවශ්‍යතාවන්ට යොමු කරන්නේ වෙනත් බලවේගයක්මයි. එහෙනම් ජීවත් වෙද්දී මට මගේ අනන්‍යතාවයක් හදාගන්න බැරි වුණා නම් මම මරුණට පස්සේ මම ඉන්නේ අපි හිතමු මම ඉන්නේ දැන් දුගතියක ඉපදිලා ඉන්නවා මම මරුණට පස්සේ. එහෙනම් මම දුගතියෙන් මිදවන්න තවත් පිරිසක් කියනවා දැන් මට ජීවත් වෙද්දී මගේ සුගතිය දුගතිය මට අවශ්‍ය තැන හදාගන්න බැරි වුණා. තවත් පිරිසක් කියනවා එයා දුගතියෙන් මුදවන්න අපිට පුළුවන් කියලා. ඕක විශ්වාස කරන්න පුළුවන්. ඕක විශ්වාස කරනවා නම් උණ්ඩ රැවටෙන ඉඳ බෝරුව ඒක කියන මිනිස්සුද බෝරුව. ඒකට රැවටෙන මිනිස්සුයි බෝරුව. දැන් මම මෙතනදී පෙන්නන දැන් ගුත්තිල කාව්‍ය මට ඉදිරියට තව හුඟක් පෙන්නන්න තියෙනවා. මොකද ගුත්තිල කාව්‍ය මහා ගැඹුරුයි. හැබැයි ගැඹුරු වුණාට ඉස්සලා මේ ඔබලා ඉන්න ඔය සම්මතයෙන් මුදවා නොගත්තොත් මට මේ කියලා දෙන්න අමාරුයි. ඒකින්ද මම දැන් මෙතනින් මම පෙන්නලා දෙන්නම්. මොකද්ද මේ පාංශු කුලය කියන්නේ? මොකද්ද කියලා. ඒකට දැන් පාංශු කුලය කියන්නේ අපි හිතාගෙන ඉන්නවා දැන් මුස්ලිම් මිනිස්සුන්ට පාංශු කුලයක් අවශ්‍යත් නැහැ. ක්‍රිස්තියානි මිනිස්සුන්ට ඇමරිකාවේ මිනිස්සුන්ටත් කොටිම කියනවා නම් දැන් ওই මුස්ලිම් රටවල් වලට එහෙම පාංශු කුලය අවශ්‍ය නැහැ. ලංකාවේ මේ ගොන් 70 විතරයි පාංශු කුලය අවශ්‍ය. මම ඉස්සලා පෙන්නලා දෙන්නම් මොකද්ද මේ පාංශු කුලය කියලා කියන්නේ කියලා. දැන් පාංශු කුලය පෙන්නලා දුන්නේ නැතිනම් එහෙම ඊගාට මොකද්ද කියලා තමයි ඔක තේරෙන්නේ. දැන් බුද්ධ කාලේ පාංශු කුලයක් තිබ්බනම් ඒ කියන්නේ බුදුන් වැඩ සිටියේදීත් පාංශු කුලයක් තිබ්බා නම් දැන් කිසා ගෞතමීගේ දරුවා මැරුණා. එතකොට එහෙනම් බුදුහාමුදුරුවෝ කිසා ගෞතමීට බණ කියව එකක් එහෙනම් මේ දරුවට පාංශු කුලෙ දීලා එමු කියලා එහෙම කතාවක් කියවල. ඊගාවට පටාචාරා බුදුහාමුදුරුවෝ ගාවට ආවා මිනිහා නයි ගහලා මැරිලා න්යාවේ. එහෙනම් බුදුහාමුදුරුවෝ ඒ වෙලාවේ මිනිහට පාංශු කුල දෙන්න කවුරුත් ඒ වෙලාවේ සූදානම් වුණේ නැහනේ. එහෙනම් කොටිම කියනවා නම් බුද්ධ කාලේ පාංශු කුල කියලා දෙයක් තිබෙන්නේ නැහැ. එහෙනම් බුද්ධ කාලේ පාංශු කුලයක් කියලා දෙයක් තිබ්බ නැති හින්දා තමයි බුද්ධ කාලේ මලමිනියේ සුදු රෙද්දක ඔතලා කැලේට ගිහිල්ලා දැම්මේ. එහෙනම් කොයිතරම්කවත් බුදුහාමුදුරුවෝ පාංශු කුලයකට වැඩිය කියලා දෙයක් නැහැ, තැනක් නැහනේ. එහෙනම් බුද්ධ කාලේ සුදු රෙද්ද පාංශු කුල මේ මලමිනිය සුදු රෙද්ද උතලසන් කැලේට ගිහිල්ලා දාද්දී තවත් ඒකට සාධකයක් තමයි එහෙනම් ඒ කැලේ තිබ්බ සුදු රෙද්ද මිනිහ උතලා තිබ්බ සුදු රෙද්ද සුද්ධ කරලා අරගෙන ඇවිල්ලා තමයි හාමුදුරුවෝ සිවුර පිළියෙල කෙරුවේ. එහෙනම් සිවුර පිළියෙල කෙරුවා කියන්නේ එහෙනම් ඒ කාලේ මේ පාංශු කුලයක් තිබ්බේ නැහැ. එහෙනම් මොකද්ද මේ එදා සුදු රෙද්දේ අද සුදු රෙද්දේ තියෙන මේ පාංශු කුලයට තියෙන සම්බන්ධය මම මේ පිළිලා දෙන්න හදන ඉස්සෙල්ලා. එහෙනම් සුදු රෙද්ද කියන්නේ ඒ කාලේ මිනිහෙක් මැරෙනවා කියන්නේ ඒ මිනිහට කල් ඉක්ුත් වෙලා තමයි ඒ මිනිහා මැරෙන්නේ. කල් ඉක්ුත් වෙලා කියන්නේ දැන් අද වාගේ ඇවිල්ලාට තමන්නේ මේ අද වාගේ තමන්නේ මොකක් හරි දැන් වෙනවා දේවල් එක විදිහට බාල වයස්වල මැරෙනවා අඩුයි. මොකද ඒ කාලේ මිනිස්සු තමන්නේ මේ පාරම්පරිකව ජීවත් වුණු මිනිස්සුනේ. දඩයම් කරලා ඊගාවට ගොවිතැන් කරලා ඒ වගේ පාරම්පරිකව ජීවත් වුණු මිනිස්සුන්ගේ මේ වෙනත් අතුරුබාබාද වලින් මැරෙන විදියක් නැහැ. කල් ඉක්ුත් වෙලාම මිනිහෙක් මැරෙන්නේ. ඒ මිනිහා මැරෙනවා කියන්නේ ඒ මැරෙන මිනිහා තමයි දන්නේ ඒ පරම්පරාවේ තියෙන වෙදකම්. සමහරට සතුත් එක්ක දඩයම් කරන්න දෙයක්දී සතුන්ගේ ආබාධ එක අවස්ථාවලට අහු වෙනවා. ඒතකොට සතෙක් සම්මාගද මොකක් හරි දෙයක් වුණොත් එහෙට ඒවට ප්‍රතිකාර කරන්න දන්නේ ඒ පරණ මිනිහා. එතකොට තමයිට ගොවිතැන් කරනවා නම් වහින කාලේ දන්නේ. ඊගාවට මේ පළාතට මේ කාලේ වහි නැත්නම් වැහි තියෙන පළාතකට ආපහු මාරු වෙලා යන්න දන්නේ. ඊගාවට ඒ කාලේට ගොවිතැන් කරන්න සුදුසු ගොවිතැන් දන්නේ.
ඊගාවට මේ පැත්තේ සත්තු නැත්තම් අහවල් පැත්තේ මේ කාලේ සත්තු ඉන්නවා කියලා ඒ වගේ යන්න දන්නේ. ඊගාවට සර්පෙක් ආදී කෙනෙක් දත්ත කෙරුවොත් එහෙම ඒවට වෙදකම් ගුරුකම් අරම ඒ සේරම දන්නේ. ඊගාවට අපි හිතමු දැන් සමහරට මෙතන අපි මේ පළාත අත්හැරලා අපි යනවා ඈත පළාතකට. ඈත පළාතකට යද්දි සමහරට අපිට එකපාරට මෙතන ගිහිල්ලා මේ දැන් ඔය අහිගින්ටුකෝ වගේ ලොකු දේවල් අරගෙන යන්නත් නැහනේ. ඒකට එහෙනම් අතරමඟදී සමහර විට අර පරණ මිනිහට තමයි ඉන්නේ මොකක් හරි ඥාති සම්බන්ධයක් තියෙන අහවල් මිනිස්සු අහවල් පැත්තේ ජීවත් වෙනවා ඇති කියලා එහෙම මතකයක් තියෙන්නේ අර පරණ මිනිහට. එහෙනම් මේ පරණ මිනිහා කියන්නේ එහෙනම් මැරෙන්න යන මිනිහා කියන්නේ ඊට වටිනා මිනිහෙක්. එතකොට වටිනා මිනිහා මැරුණාට පස්සේ එහෙනම් ගෙදර ඉන්න වටිනාම සම්පත නැති වුණාට පස්සේ මේ කට්ටියන්ට හරි වේදනයි. එහෙනම් මේ වේදනාව තුරන් කරා ගන්න තමයි වටිනාම මිනිහා සමග වටිනාම ගෙදර තියෙන ඒ කාලේ මේ රත්තරන් වලට වටිනාම වුණේ රෙදි. ඒ කාලේ රෙදි තමයි මේ වටිනාම ගෙදර තියෙන හිටන් මොනවා හරි එකකට තියන අදීසි අවස්ථාවයකට ගන්න තමයි සුදු රෙද්දක් තියාගෙන තියෙන්නේ. ඒ තරම් රෙදි වටිනවා. එහෙනම් වටිනාම මිනිහා ගෙදරින් මැරුණාට පස්සේ වටිනාම දේ තමයි එහෙනම් මිනිහ මොකද අර ඒක ඒ කියන්නේ අර වේදනාව තුරන් කරා ගන්න ඒක කරන්නේ. ඒක උදාහරණයකට කියනවා නම් විසාකාවගේ මිත්තණියක් මැරුණා. විසාකාවේ දුවක් මැරුණා. එයා තමයි විසාකාවත් එක්ක ළඟින් ඉඳලා තියෙන්නේ. විසාකාවට හරි වේදනයි. එතකොට ඒ කාලේ ජන සමාජයේ කතාවක් තිබිලා තියෙනවා. ඒ වේදනාව තුනී වෙලා යනවා. ඔළුව තෙමාගෙන ඒ කියන්නේ රෙද්ද පිටින් ඔළුව තෙමා ගත්තන් පස්සේ එතකොට අර ඔළුව වේලනකොට රෙද්ද වේලනකොට අර වේදනාවත් එක්ක මොකද එතකොට අර හිත යන්නේ ඔළුව තෙතයි රෙද්ද තෙතයි හින්දා. දැන් ඔය වෙලාවේ දැන් බුදුහාමුදුරුවෝ ගාවට යන්නේ මගේ මිත්තණිය මැරුණා කියලා. එතකොට තමයි බුදුහාමුදුරුවෝ අහන්නේ ඇයි විසාකා මේ තෙත රෙද්දක් ඇඳගෙන මේ හිත මේ වතුර බේරි කියලා. එතකොට තමයි ඒ කාරණේ කියන්නේ. එහෙනම් මෙතනදී කරන්නේ තමුන්ගේ වේදනාව, තමුන්ගේ ගෙදර හිටපු මේ වටිනාම මිනිස්සයා මැරුණාට පස්සේ තමුන්ට හරි මේ පාඩුවක් වේදනාවක් තියෙනවා. එහෙනම් ඒ වේදනාවට වේදනාවක්. ඒ කියන්නේ වටිනාකමට වටිනාකමක් අරපුවාම තමුන්ට ඒ වේදනාව කියන්නේ මොකද ඒ මිනිහා වෙනුවෙන් ගෙදර තියෙන වටිනාම තවත් වටිනා දේවල් අත්හැරුවා. එහෙනම් එකද වටිනාකමක් නෙමෙයි වටිනා දෙයක් එකක් වෙනුවෙන් තවත් දෙයක් අත්හැරියා. එහෙනම් අපේ වේදනාව සමනය කරගන්න පුළුවන්. ඒක තමයි මෙතනදී පෙන්වන්නේ. එහෙනම් එදා වටිනාම මිනිහා කවුද? ගෙදර හිටපු මැරෙන්න කාලේ ඉක්ුත් වුණු මිනිහා තමයි එදා වටිනාම මිනිහා. අද කවුද? අද ඇවිල්ලාටන් අපි බලමු ගෙදර ඉන්න මැරෙන්න ඉන්න අම්මයි තාත්තයි කියන්නේ ගෙදර ඉන්න නොවටිනාම කෙනානේ. ඒ කියන්නේ එයා මැරෙනකන් අපි බලාගෙන ඉන්නේ. දැන් එයා හිටියොත් එහෙම ගෙදර මොකක් හරි උත්සවයක් පවත්වා ගන්න විදියක් නැහැ. ඊගාවට මේ සමහරට මේ පුතා ගෑණි එක්ගනවත් එහෙම අම්මලා තාත්තලා ඉන්න හින්දා මේක මේ මොනවා හරි දෙයක් මේ ගෙදර මේ යහපත්ව පවත් මොකද හැමතැනම මේ චූ ගඳ එනවා අරඹ මේක මැරිලවත් යන්නේ නැහැ කියලානේ අපි කොච්චර හරි බලාගෙන ඉන්නේ. එහෙනම් ඒකනේ අපි අම්මලා තාත්තයි වැඩිහිටි නිවාසයකට දාන්නේ මේ ගෙදර පවත්වාගෙන ගියාම හරි අමාරුයි මේක. එහෙනම් අපි අම්මා තාත්තා මෙතනින් කොයි වෙලාවේද මේක කියන්නේ අම්මලා තාත්තලාගෙන් දැන් ඒ කාලේ මේ වෙදකම් තිබ්බට මේ සර්පේින්න වෙදකම් කරුවට මොනවා හරි ඔය වගේ වටිනාකමක් ගත්තට දැන් ඒවා තේරම ඕනේ තරම් ටීවී එක ඉස්සරහා තියෙනවනේ. ඒවා තියද්දි අපිට මේ මොකටද මේ නොවටිනා දෙමව්පිය රැක ඉන්න එකේ තේරුමක් නැහැනේ. එහෙනම් දැන් නොවටිනාම දේ තමයි අම්මයි තාත්තයි. නොවටිනාම දේ අම්මයි තාත්තයි මැරුණාට පස්සේ එහෙනම් ගෙදර තියෙන දැන් නොවටිනාම දේ මොකද්ද? ගෙදර තියෙන නොවටිනාම දේ තමයි අද මේ පිරිකට අපි කියමු 500 කුළු ඉක්කට දෙන්නේ රෙද්දට වටිනාකම ඉන්නේ රුපියල් 200ක් විතර වගේ. එහෙනම් ඔය රුපියල් 200 රෙද්ද ගන්න තමයි දැන් එහෙනම් ඒ රුපියල් 200 රෙද්ද ගන්න වටි එන්නේ කවුද? වටිනාම හාමුදුරුවෝ. වටිනාම හාමුදුරුවෝ කියන්නේ දැන් ඇහිලා මේ දැන් කවුරු හරි ගෙදරක මැරුණාට පස්සේ එන්නේ වටිනාම හාමුදුරුවෝ ඉන්නේ වටිනාම වාහනේ අරගෙන එන්නේ වටිනාම හාමුදුරුවෝ ඉන්නේ. ඊගාට මොකක් හරි මහාචාර්යවරු අරන්ව එයා එලා වටිනා කාලෙත් නාස්ති කරගෙන තමයි මේ මල ගෙදරට එන්නේ. එතකොට වටිනා කාලෙත් නාස්ති කරගෙන ඇවිල්ලා මල ගෙදරට ඇවිල්ලා ඊගාට ගමේ හාමුදුරුවෝ නෙමෙයි මෙතන මල ගෙදර ගැන මොනවා හරි ಗುಣ මරිනු මිනිහා ගැන ಗುಣකථනයක් කරන්නේ අර වටිනාම හාමුදුරුවෝ තමයි. මේ හැබැයි වටිනාම හාමුදුරුවෝ මරිනු මිනිහා ගැන ජීවත් වෙද්දී දැකලවත් නැහැ. හැබැයි මේ වටිනාම හාමුදුරුවෝ තමයි මේ නොවටිනා මිනිහා ගැන දැන් ಗುಣකථනයක් කරන්නේ. හැබැයි මේ ಗುಣකථනයක් කරනවා කියන්නේ මේ මිනිහාගේ සත්‍යද කියන්නේ මේ මිනිහා දැන් උදාහරණයක් කියනවා නම් මේක අපේ මාමා කෙනෙක් හිටියා. අපේ මාමා ඉන්නකන් අරක්කු බීවා සත්තු මැරුවා අරම ඔය වගේ දේවල් කරාගෙන ඊගාට ಗುಣකථනය කරනකොට මේ මිනිහා මේ අපිට මේ පන්සලට හරි පාඩුවක් අපි ගැන කොච්චර හරි හොයලා බැලුවා අරම නිකන් නොයි කැසලා මේ බොරු ಗುಣකථනයක් කෙරුවා. ඒ ಗುಣකථනයක් කෙරුවාට පස්සේ අපේ නැන්දම්මා කිව්වා යකෝ මේ අපේ මිනිහා පන්සල් පැත්තේවත් ගිහිල්ලා නැතුව මේ තරම් ಗುಣකථනයක් කෙරුවා නම් මම මේ හැමදාම මේ සති මාසෙකට සැරයක් දාන එහෙම ගෙනියනවා. එතකොට හාමුදුරුවෝ මම මරුණාම කියයි
යකෝ මේ උපාසකම්ම නැතුව අපිට ජීවිතයක් තිබ්බේ නැහැ. උපාසකම්ම කොච්චර හරි අපේ දුක බලන්න පන්සලේමයි හිටියේ. එහෙම කිව්වොත් එහෙම බැරිලා. ඒ කියන්නේ උපාසකම්ම අපි වෙනුවෙන් ඇරිලා හිටියේ. අපිට කණ්ඩ ගෙනත් දුන්නේ අපි වෙනුවෙන් ඇරිලා හිටියේ. මේ උපාසකම්ම පන්සල දාලා ගියේ නැහැ. ඒ වගේ කතාවක් කිව්වොත් එහෙම නැන්දම්ම කිව්වාකෝ මෙහෙම කතාවක් බැරිලා කිව්වොත් එහෙම මේ මිනිස්සු හිතයි නෑ දෑයෝ හිතයි මම පන්සලේ බින්න බහගෙන හිටියා කියලා. ඊට පස්සේ මේ අපේ නන්ද පන්සලට දෙන දානෙත් අත්තිරියා. ඒ කියන්නේ අපි බොරු කියන්න ඕනේ නැහැ. බොරු කියනවා කියන්නේ දැන් ಗುಣ කතනය කියනවා කියන්නේ අපි ඒ ගැන සත්‍ය කතා කිරුවොත්. සත්‍ය කතා කිරුවොත් ඊට පස්සෙන් ඉන්න මිනිහා බයයි. යකෝ මේ හාමුදුරුවෝ කියන්නේ මේ ඇත්තමයි. අපි එහෙනම් යහපත් විදිහට ජීවත් වෙන්න ඕනේ. යහපත් විදිහට ජීවත් වුනේ නැත්නම් එහෙම හාමුදුරන්ට කියන්න දෙයක් නැහැ. ඒතර මම උදාහරණයක් කියන්නම්. විසාකාව ඊයේ දීග ආවනම් අද මාමණ්ඩි මොකද මාමණ්ඩිගේ දේපොලේ ඉන්නේ දීග ආවේ මාමණ්ඩිගේ පුතා එක්ක වුණාට පුතා පරිහරණය කරන විසාකාවත් පොසත් ගෑණියක් ඒ වුණාට දැන් මාමණ්ඩිගේ දේපොල තමයි දැන් විසාකාවගේ පුතා පරිහරණය කරන්නේ. ඒ වුණා දැන් මාමණ්ඩි උපයපු මිනිහින්දා මාමණ්ඩි දවල්ට ආහාර ගන්නවා. ආහාර ගන්නකොට විසාකාව මාමණ්ඩිට පවන් සලනවා. ඒ තරම් මේ විසාකාව යටහත් පාත්. ඒ කියන්නේ ඒ තරම් විසාකාව කළ යුතු දේ කරනවා කියන එක මෙතන කියන්නේ. එහෙනම් පවන්සලසලා ඉන්නකොට දැන් විසාකාවල මේ වෙන අන්‍යා නිගණ්ඨ ආගමිකයින්ගේ පිරිසක්නේ. විසාකාවගේ මේ සිටුවරය අර බැන්තල විවාහ වෙලා ආපු කට. දැන් ඔය පවන්සලසලා ඉන්නකොට විසාකා ඒ මාමණ්ඩි ආහාර ගන්න මාලිගාව ඉස්සරහට ආව හාමුදුරු නමක්. ඒ හාමුදුරු නමක් ආවට පස්සේ දැන් විසාකාව හිතුවා තමයි සමහරට මේ හාමුදුරන්ට කතා කරලා පින්ඩපාතේ හාමුදුරු වැඩියේ හාමුදුරන්ටත් ආහාර ටිකක් ලබලා දෙයි කියලාට. ඊට පස්සේ සමහරට මේ විසාකාව හිතුවා මං ඉන්න හින්දා තමයි මාමණ්ඩිට පේන්නේ නැද්ද දන්නෙත් නැහැ නේ කියලා හිතන පිටිපස්සට ගිහිල්ලා පවන් සලන්න පටන් ගත්තා. පිටිපස්සට පවන් සලන්න ගිහිල්ලා බලපුවා මාමණ්ඩි නැහැ කිව්වා. ගිය වගක් නැහැ කනවා හාමුදුරුවෝ බලාගෙන ඉන්නවා. ඊට පස්සේ හාමුදුරන්ට කෙලිම කිව්වා අපේ මාමණ්ඩි පුරාණේ වළඳනවා. ඔබ වහන්සේ වෙන ගෙදරකටවත් වඩින්න. මොකද පුරාණේ වළඳන ඒවා මේ එතකොට මාමණ්ඩිට යකෝ මොකක්ද යකෝ ඔබ මේ කීවේ? ඒ කියන්නේ තමයි මේ සැකින්ට ඇහුණා. මම කීවේ ඒ හාමුදුරන්ට අපේ මාමණ්ඩි පුරාණේ වළඳනවා. ඔබ වහන්සේ වෙන ගෙදරකටවත් වඩින්න. ඒකයි මං කිව්වේ. එතකොට බැහැපියකෝ කියන්න ඇතිනේ තමයි කුණුහරුපෙන් කියන්නද? එහෙනම් ඒ බැහැපියකෝ කියලා කියපන්. ඇයි මාමණ්ඩි මොකද? මං වැරද්දක් කිව්වේ නෑ. මං කිව්වේ ඔබ වහන්සේ පුරාණේ වළඳනවා කියලා. ඊට පස්සේ මේ දැන් මේ විසාකාව තමයි අවුරුදු 16 දීගාවේ ඊයේ දීගාව තමයි තේරුම් ගන්න ඇති කියලා. ඊට පස්සේ මෙයාට එළියට බහින්න කිව්වා. එළියට බහින්න කියපුවාම මෙයා එළියට බහින්න සූදානම් වුණා. හැබැයි මාමණ්ඩි මම ආවේ අපේ නෑදෑයෝ සේරෝම දැනුවත්යි මම දීගාවේ. මම එළියට බහිනවා නම් ඒ නෑදෑයෝ ආපහු තේරම එකතු කරන්න ඕනේ. ඒ එකතු කරන්නේ නැතුව මම එළියට බහින්න. හැබැයි මම එළියට බහිනවා. එළියට බහින්න නැතුව ඉන්නෙත් නෑ මේ ගෙදර ඉන්නෙත් නෑ මොහොතක්වත් ඉන්නේ නෑ. හැබැයි එළියට බහින්න ඉස්සලා මගේ ඥාතියින්ට මේක බව කියන්න ඕනේ. නැත්තම් අපේ ඥාති හිතයි මම තමයි මොකක් හරි මෙතන කුපාඩි වැඩක් කරුවා කියලා තමයි හිතයිනේ. එහෙනම් ඥාතියින්ට කියන්න ඕනේ. ඊට පස්සේ ඥාති සේරම එකතු කෙරුවා. මේගොල්ලන්ගේ ඥාති අරගොල්ලන්ගේ ඥාති එකතු කරලා ඊට ඇහුවා දුව ඔයා එහෙම කතාව මොන අදහසකින්ද ඒ කතාව කිව්වේ? මම කිව්වේ අපේ මාමණ්ඩි පුරාණේ වළඳනවා. පුරාණේ වළඳනවා කියන්නේ මෙයා අතීතයේ දීලා තිබ්බ නිසා තමයි මේ තරම් රාජභෝජන මේ වගේ වළඳන්නේ. අතීතයේ මේ පැහැදිලිව හොඳට පිළියෙල කරලා දීපු හින්දා තමයි මේ මෙතුමා මේ රත්තරන් තැටියක වළඳන්නේ. ඒ හැම කෙනාටම රත්තරන් තැටියක මේ තරම් රාජභෝජන වළඳන්නේ වෙන්නේ. එහෙනම් මෙයා අතීතයේ දීලා අතීතයේ පිළියෙල කරලා දීපු හින්දා තමයි මේ රත්තරන් තැටිය රාජභෝජන වළඳන්නේ. මම ඒකයි කිව්වේ පුරාණේ වළඳනවා කියලා එකක්. එතකොට අරුන් අර එයාගේ මාමට තේරුණා යකෝ එහෙම අර්ථයකින්ද මෙයා මේ කියලා තියෙන්නේ. දැන් අපි සාමාන්‍ය එතනදී දැන් අර ගන්නෙ මොකද්ද? පුරාණේ කියන්නේ මොකද්ද? අපි මේ කාපුවා වමාරලා ආපහු කනවා කියන එකනේ පුරාණේ කියන්නේ අපි ඇවිල්ලා රීපුවා කනවා කියන වගේ අර්ථයක් තියෙන්නේ. ඒ අර්ථය තමයි ඒ අර්ථෙම තමයි කිව්වේ. ඒ කියන්නේ විසාකාව හරි දේ හරියට කරනවා නම් හරියට දේ හරියට කරනවා. දැන් මම මෙතනදී කිය අර මරණ ගෙදරදී අර පචකෙලින් නැතුව සත්‍ය කතා කරනවා නම් එහෙනම් ඊට පස්සේ ඒක හැදෙනවා. එහෙනම් අපි බොරුව කියලා හිටා මෙයායි ಗುಣකතනේ කියන. ඒතකොට අනිත් උන්ටත් බය වෙන්න දෙයක් නැහැ. එහෙනම් අපි සත්‍ය කතා කරනකොට ඒතකොට අනිත් උන්ටත් මොන හාමුදුරුවෝ මොනවද දන්නේ නැහැ. මෙයා ගැන කිව්වේ අරක්කු පෙරපුවක් කීවක් දන්නේ නැහැ. තමයි මේ ගණිකාව ආශ්‍රය කරපුවක් කීවක් දන්නේ නැහැ. ඔවා කියනවා අහන්න තේරෙවල එනවා. එහෙනම් ඊට පස්සේ අනිත් උන් බයයි. ඒ වගේ පන්සලේ මේවා ආරංචි වුණාට හොරෙන් කරන්න හරි මේවා අනිත් කෙනා වග බලා ගන්නවා. එහෙනම් එහෙම දෙයක් නැතුව එහෙනම් විසාකාවට හංගන්න දෙයක් නැහැ. විසාකාව සත්‍ය කරුකයි. විසාකාව කිව්වා අපේ මාමණ්ඩි පුරාණේ වළඳනවා කියලා. එහෙනම් අපේ ගෑනු දැන් මොකද කරන්නේ? අපේ ගෑනු දීග ඇවිල්ලා කසාද සහතිකය ආරක්ෂා කරනවා අල්මාරියේ දාලා. හැබැයි විසාකාව අල්මාරියේ දාලා කසාද සහතිකය ආරක්ෂා කරුවේ විසාකාව ලිපවුඩ කසාද සහතිකය තියලා කළ යුතු දේ හරියට කෙරුවා. එහෙනම් අපි කළ යුතු දේ හරියට කරන එකද කරන්න ඕනේ? නිකන් බොරුව මවාපාලා මිනිස්සු රවට්ටන එකද කරන්න ඕනේ?
එහෙනම් අපි ඇවිල්ලා දැන් කොතනකදී හරි මම කියන්නේ මගේ මේ දේශනා තුලින් මම පෙන්නන්නේ අපි ඇවිල්ලා මගේ අනන්‍යතාවය බුද්ධ දේශනාදී කියන්නේ මම වික්ෂුන්ට කියලා තියෙන්නේ මොකද? ආදේශනා ප්‍රාතිහාර්ය පාණ්ඩ කියලා. එහෙනම් ආදේශනා ප්‍රාතිහාර්ය කියන්නේ වෙනස් දෙයක්. මේ බුද්ධ දේශනාවේ මේ තියෙන පැත්තේ මේ අපි මේ සාම්ප්‍රදායිකව පවත්වාගෙන එන පැත්ත නැතුව අපි මේකේ යථාර්ථය මේ කතන්දර කියන්නේ ඕන තරම් අන්දරේලා ඉන්නවා. ඒතර කතන්දර කියන්නේ අන්දරේලා ඉන්නවා නම් මමත් කතන්දරම කියන්න කිව්වොත්. දැන් මමත් කතන්දර කියන්න ගියොත් එතන ඒකට එන මටත් පැවැත්මක් තියෙනවා. එහෙනම් මම කතන්දර කියන්නේ නැතුව මගේ අනන්‍යතාවයක් මට තියෙනවා නම් මම එහෙමනම් මැරුණට පස්සේ මම එහෙමනම් දැන් අර දේවධර්ම සූත්‍රයේදී තියෙන්නේ අර මේ බුදු මේ අර අපායට ගිය මිනිහගෙන් අර මේ අහනවා ඒ කියන්නේ අපාය යම් පල්වහන ඔබ මේ දැක්කදාර පළම දේව දූතයා දුටුවාද? ඒවා දේව දූතිය ගැන හතරක් අහනවා. එහෙනම් මම ඒගොල්ලන්ට උත්තර දෙන්න මං ගාව වෙනම දර්ශනයක් තියෙනවා. එහෙනම් මම එතකොට එහෙනම් මේ අන්තිමේදී එහෙම දේවධර්ම සූත්‍රයේ ඒකනේ විසාකාව අපාය රඳවන්න නැතුව අපහු එළියට ආවේ. එහෙනම් ඒ වගේ මමත් අපාය රඳවන්න බෑ කොහොමවත්. මොකද මම වෙනත් දර්ශනයක් මමට අපාය ඕන එකෙක් එක මට ප්‍රශ්න කරන්න මට වෙනම දර්ශනයක් තියෙනවා. එහෙනම් ආන්ගේ දර්ශනය තමයි පහදා ගන්න ඕනේ. ඒ දර්ශනේ පහදා ගන්න කියන්නේ දැන් මම මෙතනදී දැන් මට මේ බුද්ධ දේශනාව පෙන්වලා දෙනකොට මට සාමාන්‍යයෙන් මේ දැන් මම මේ මහාචාර්යවරු ගැටෙන්නේ නැහැ කියන පැත්ත මට පෙන්වලා දෙද්දී මට ඊගාට මහාචාර්යවරු ගැටෙන්නේ නැහැ කියම බුද්ධ දේශනාවේදී බුදුහාමුදුරුවෝ සමග මේ නොගැටුණු පිරිසකුත් හිටියා. උදාහරණයක් විදිහට දැන් රාහුල ගැටුණු කෙනෙක් නෙමෙයිනේ. ඊගාවට සෝපාක මලමිනියක ඉඳලානේ ගෙනාවේ. එයාත් ගැටුණු කෙනෙක් නෙමෙයිනේ. එහෙනම් ඒ වගේ නොගැටුණු කට්ටිය ඉන්නවා. එහෙනම් දැන් අපි හිතමු අපේ සමාජින මහාචාර්යවරු දැන් ඉන්ද්‍රාගාරී ධම්මරතන හාමුදුරුවෝ. ඊගාවට සුනිල් ආරියරත්න මහත්මයා. රේරුකාණි චන්දවිමල හාමුදුරුවෝ. ඊගාවට මීවන පලානි හාමුදුරුවෝ. ඊගාවට ඒ හාමුදුරන්ගේ ගෝල හිමිනමක් ඉන්නවා. ඊටම ශ්‍රේෂ්ඨ හාමුදුරුවක් සිරි අරිය විමුක්ති කියලා. ඊගාවට වලස්මුල්ලේ අබය වාගේ ওই වාගේ ඉතල ශ්‍රේෂ්ඨ හාමුදුරුවෝ ඉන්නවා. හැබැයි ඒගොල්ලෝ ගැටෙනවා කියලා දැන් මොකද මම මෙතනදී මේ ගණ්ඩ අවශ්‍ය වෙලා තියෙන්නේ මට මහාචාර්ය සුනිල් ආරියරත්න තමාට මම මේ කියාපුවාම එයත් මම මේ පින්න දර්ශනය තුල කෙනෙක් කිරිද කියලා හිටන් තමාට ගත්තොත් ඒක වැරද්දක් වෙනවා. මොකද මහාචාර්ය සුනිල් ආරියරත්න ගැටෙන පැත්තේ දැන් මට ඒ සුනිල් ආරියරත්න පෙන්නන්න එතුමාගේ ගැටෙන පැත්ත කියන්නේ එයා දෙපැත්ත දකින්නවා. බුද්ධ දේශනාව කියන්නේ දේම භික්කවේ අන්තා. ආගේ දෙපැත්ත දකින්න තමයි එයා මහා ගීත විචාරකේ ගීත ප්‍රබන්ධකයෙක් වෙලා තියෙන්නේ. මහාචාර්ය සුනිල් ආරියරත්න ගැන මම කතා නොකරුවොත් මෙතන සාමාන්‍ය මිනිස්සු වැරදි මතයක් ගන්නවා. මොකද එතුමාට වෙනම ජීවිතයක් තියෙනවා. ආගේ ජීවිතේ හින්දා එතුමා ඒක ප්‍රසිද්ධිය නොකරුවට එතුමා නියම ගැටෙන මිනිහෙක්. ඒක හින්දා මම එතුමා ලියලා තියෙන වික්ටර් මහත්තයා මේ ගායනා කරන මේ එතුමාගේ මේ හැම ගීත වලටම නොයෙක් කට්ටිය ගීත විචාර දෙනවා. මේ තොටුපොළ අයිනේ ගීතේට කවුරුත් ගීත විචාරයක් ලියලා නැහැ. ඒක ඒ තරම් ගැඹුරුයි. ඒක සාමාන්‍ය මේ බුද්ධ දෙනා මහා බුදු ලොකු බණ කතාවක් එතන තියෙන්නේ. කාටවත් ඒක තේරෙන්නේ නැති හින්දා මම එතන පොඩ්ඩක් ටිකක් අවදි කරනවා. මේ අවදි කරන්නේ මම මේ මෙතන කතන්දරින් මේ එළියට පනින දර්ශනයක් මේ මෙතන පෙන්නන්නේ. මේ බුද්ධ දේශනාව මේ ගුත්තිල කාව්‍ය කියන එක මේ සමාජගත වෙලා තියෙද්දි මට මේක මේ හාමුදුරන්ගේ සම්මත දහමත් එක්ක මේක එළියට ගන්න අමාරුයි. හුඟක් පුළුල් දර්ශනයක් මම එක තැනකින් විතරක් ගත්තොත් නිකන් මිනිස්සුන්ට එකපාරට මේක අදාහ ගන්න බැරි වෙනවා. ඒකින්ද මම මේ අපි වික්ටර් රත්නායක මහත්තයාගේ තියෙන තොටුපොළ අයිනේ හැන්දවරුවේ ඉවුරේ වැටකේ. දැන් මෙතන තොටුපොළ කියන්නේ මොකද්ද? තොටුපොළ කියන්නේ ඊතර මිත්‍ර වෙන තැන. තොටුපොළ උදාහරණ මෙහෙම කියනවා නම් තොටුපොළ කියන්නේ දැන් මරුණට අපි ඊතර වෙන තැන. ඊතර වෙන තැන කියන්නේ අපි හිතමු දැන් වයසට ගිහිල්ලා වලපයයි ගොඩපයයි නම් තියෙන්නේ. එහෙනම් අපි දැන් ඇහිල්ලටන් ඊගාව ලෝකෙට කකුල තියාගෙන ඉන්න තැන. එහෙනම් තොටුපොළ කියන්නේ ඊතර වෙන තැන. ඊගාවට ඒක තව දුරට තුන හැන්දවරුවේ ඉවුරේ වැටකේ. එහෙනම් මේ හැන්දවරුවෙන් උපමා කරන්නේ මොකද්ද එහෙනම්? හැන්දවරුව කියන්නේ දවසේ ගෙවිලා අපි සැඳෑයාමනේ. එහෙනම් තොටුපොළට අපි කිට් වෙලා තියෙන මේ සැඳෑයාමේ. එහෙනම් සැඳෑයාමේ කියන්නේ තමයි එහෙනම් දැන් තොටුපොළෙන් ඊතර වෙන තැන. එහෙනම් දැන් තොටුපොළෙන් ඊතර වෙන තැනදී දැන් මම මේ සැඳෑයාමේදී මේ තොටුපොළ ගාවට එනකොට එතන තමයි එහෙනම් හැන්දවරුවේ ඉවුරේ වැටකේ උණ පඳුරේ හෙවනේ. දැන් හැන්දෑවරේ උණ පඳුරේ හෙවනේ කියන්නේ දැන් පරණ කාලේ සාමාන්‍යයෙන් ගණිකාවක් බලාගෙන හිටියේ බස් ස්ටෑන්ඩ් එකට. සාමාන්‍යයෙන් සෙන ගැවසෙන තැනකනේ. එහෙම නැත්නම් සාමාන්‍ය රාත්‍රියේ අඳුරකට වෙලා කොහේ හරි
මොකද අඳුරකට වෙලා ඉන්නකොට එළියේ ඉන්න තැන මිනිහා පේනවා. එයා ටාගට් කරගෙන එයා ගාවට යනවා. එහෙනම් ඒ දැන් අතීත කාලේ තොටුපළ කියන්නේ අවශ්‍ය කෙනා එනකන් ටාගට් කරගෙන උණ පඳුරේ හේවන ටාගට් කරගෙන ගණිකාවකට රැඳිලා ඉන්න සුදුසුම තැන. මොකද ඒ කාලේ මිනිස්සු මේ දැන් ගක් සමහරට මිනිස්සු ওই පයින් කැලෑ පාරවල් වලින් ගියාපම එහෙනම් ප්‍රධාන පාරක් තියෙන්නේ තොටුපළෙන් ඔරුව යන තැන තමයි. එහෙනම් එතෙන්ලා තමයි දැන් උණ පඳුරක අයිනකටලා මේ ගණිකාව බලාගෙන ඉන්නේ. එහෙනම් ගණිකාව බලාගෙන ඉන්නේ කවුද? හරි මිනිහෙක් කවුරු හරි තනිකඩේක් හරි එහෙම නැත්නම් මේ සල්ලි තියෙන කෙනෙක් හරි හරියට එනකන් හරියට ටාගට් කරගෙන තමයි මේ අවස්ථාව වෙනකන් බලාගෙන ඉන්නේ. එහෙනම් එතෙන්ලා අවස්ථාව වෙනකන් බලාගෙන ඉන්නකොට එහෙනම් මේ දැන් ඊතර වෙන්න එන මිනිහා කියන්නේ මේ බලපයයි ගොඩපයයි තියෙන මිනිහා. ඒ මිනිහා දිහා එහෙම ඉන්නකොට එහෙනම් මෙයාට දැන් මේ මිනිහට එහෙනම් දැන් පේනවා දැන් ඒ ගණිකාවක් කියන්නේ දැන් ඔච්චර කල් මෙයා පස්සේ ගණිකාව හරි මෙහෙ ආවේ නැහැ. දැන් මේ ඊතර යන්න මිනිහට කියන්නේ ඒ මිනිහා ගාව සල්ලි යහමින් තියෙන මොකද හුඟක් කාලයක් හම්බ කරලා ඊගාට ඉතුරු කරලා ඊගාට මැරෙන්න ඉන්න මිනිහා ගාව එහෙනම් එයා ගණිකාවට ගන්න දේවල් තියෙනවා. එහෙනම් ඒක ටාගට් කරගෙන තමයි. ඒක දැන් උපමා ඒක පෙන්නනවා තමන්ට සැන්ද අහසේ පෙරමග තනියට තරු යුවලක් හින ඒ දැන් තරු යුවලක් හිනවා කියන්නේ මේ අරුන්දති තරුව කියන්නේ. දැන් එන අරුන්දති තරුව කියන්නේ තරු යුවලක් තියෙන අරුන්දති තරුවනේ. එහෙනම් මෙතන දැන් මේ ඊතර වලපයයි ගොඩපයයි තියෙන මිනිහට මේ අවස්ථාවේ තමයි මේ දැන් හොඳ තරුණියක් ගණිකාවක් කියන්නේ ඇවිල්ලා ඇහැට ගන්න පේන හොඳ කාන්තාවක් නේ හොඳ තරුණ කාන්තාවක් නේ ගණිකාවක් විදියට ඉන්නේ. එහෙනම් මේ වලපයයි ගොඩපයයි තියෙන ලාට තමයි මේ එහෙනම් මේ තරුණි හොඳ යහපත් තරුණියක් දැන් ඔන්න මේ වෙලාවේදී. දැන් මේ වෙලාවේදී ඇවිල්ලාට දැන් මේ මෙහෙම දෙන්න එකතු වුණාට පස්සේ දැන් මේ දෙන්නට බලනවා යන්න තැනක් එන්න හබල බිඳීලා පෙරළුණු ඔරුවක සුන්බුන් නෙත දැවටේ දැන් මේ දෙන්නට යන්න තැන බලන හබල බිඳීලා පෙරලිච්ච ඔරුවක් තියෙනවා. එහෙනම් දැන් ඒකට යන එක දැන් හරි මේ යන්න සුදුසුම තමයි සල්ලි දීලා කාමර ගන්න ඕනේ නැහැ. එහෙනම් පෙරලිච්ච ඔරුවක් කියන්නේ ඒතර කවුරුත් ඒකට හබල බිඳීලා පෙරළුණු ඔරුව කියන්නේ මේක හරි මේක අපි මේ ගත්තේ නැතුවට ඒක ඇතුලේ මහා ගැඹුරක් තියෙනවා. දැන් අර අභිවර්ධන බාලසූරිය කියන සින්දුවක් තියෙනවා හබල බිඳී ගොස් පෙරළුණු ඔරුවක ලෙස පාවෙන දිවියේ රුවල් මසාදී යලි ගොඩ ගන්නට වෙහෙසෙන මියුලැති දැන් ඔරුව පෙරලෙන්නේ හබල බිඳී ගිහිල්ලා. හැබැයි හබල බිඳී ගිහිල්ලා පෙරළුණාට පස්සේ ඊගාට මේ ඔරුවට තවත් ආපදා සිද්ධ වෙනවා. දැන් එහෙනම් මේක ගොඩ ගන්න අපහු රුවල් මහන්නත් ඕනේ. එහෙනම් මේ රුවල් මහලා දීලා තමයි මේ ඔරුව ගොඩ ගන්න මේ වෙහෙතන මියුලැතියේ. කලකින් තනිවි වනමෙද සරණ කැකුළු තුරුණු යායේ ඇතිකුට ඇත්දල යුවලක් වාගේ මට ඔබගේ ප්‍රේමේ. එහෙනම් මේ ප්‍රේමය කියන එක කොච්චර වටිනවද කියන එක තමයි මේ පෙන්නන්නේ. එහෙනම් මේ හබල බිඳී ගිහිල්ලා පෙරළුණාට පස්සේ ඔරුව එහෙනම් ආපහු ඔරුව ගොඩ ගන්න නම් මේකේ රුවල් මහන්නත් සිද්ධ වෙනවා. එහෙනම් දැන් ඒ වගේ තැනකට තමයි දැන් මේ ගඟෙන් එතර වෙන්න යන මිනිහා යන්නේ. දැන් ගියාම දැන් ඔරුවට ගොඩ වෙනවා. දැන් අලුත් ප්‍රේම මේ ගඟෙන් එතර වෙන්න යන මේ සැඳෑ සමයේ ගෙවන මේ එතර ගොඩ බලපයයි ගොඩපයයි තියෙන මිනිහා තරුණ කාන්තාවත් එක්ක දැන් යන්නේ නම් ඔරුවට ගොඩ වෙන්නේ. ඔරුවට ගොඩ වුණාට පස්සේ දැන් මේ බලපයයි ගොඩපයයි තියෙන මිනිහට මේ කාන්තාව දිහා බලාපුවාම හිතෙනවා දැන් මේ තරුණ කාන්තාව. මෙයාගේ මියගිය කාන්තාව. මියගිය තමුන්ගේ කලින් තමුන් ගත කරපු අඹුව. තමුන්ගේ අඹුවත් එහෙනම් ඒ කාලේ තමුන්ගේ අඹුවත් මෙයා වගේම තරුණ වයසේ හිටියා. හැබැයි එයා කල්ලිකුත් වෙලා මොකක් හරි කල්ලිකුත් වෙලා හරි මොන හේතුවකින් හරි එයා මැරුණා. එයා මැරුණාට පස්සේ එහෙනම් මම එයාගේ අඩුවට තමයි දැන් මේ අලුත් කාන්තාවක් ගත්තේ. එහෙනම් අලුත් කාන්තාව ගත්තාට පස්සේ අර අඹුව මැරුණා කියලා එයාගේ සුවඳ හරියන දැන් මේ හබලේ බින්දලා පෙරළුණු ඔරුවට ගියාට පස්සේ දැන් මෙයාට මතක් වෙනවා ඒ පෙර ඔරුව ඇතුලේ මොකද ඒ ඔරුව කියන්නේ එහාට මෙහාට ගිය අපි යාත්‍රා කරපු ඔරුවනේ. මම එහාට මෙහාට යාත්‍රා කරේ මේ ඔරුවෙන් මගේ බිරිඳත් එක්ක. එහෙනම් මේ ඔරුව තුල මගේ අතීත බිරිඳගේ සුවඳ තියෙනවා. එහෙනම් මගේ අතීත බිරිඳගේ සුවඳ තියෙනකොට එහෙනම් මේ අලුත් බිරිඳත් එක්ක මම මේ ඔරුවට ආවට මට මේක එහෙනම් මෙයා අලුත් දෙයක් නෙමෙයි මට. මම ජීවිතේට රැකවරණය පිණිස මේ අලුත් බිරිඳ තෝරාගත්තට මගේ එහෙනම් අතීත බිරිඳගේ සුවඳ මේ ඔරුවේ තියෙනවා. එහෙනම් මේ ඔරුවෙන් මට අලුත් සුවඳක් අවශ්‍ය නැහැ. මගේ අතීත බිරිඳගේ සුවඳ තමයි ඔබ තුලිනුත් මට වහණය වෙන්නේ. හැබැයි මගේ ජීවිතේට මට අත්තලක් අවශ්‍යයි. මට අත්තල අල්ලන්න එහෙනම් මට ඇහෙලට මටත් එහෙනම් මම දැන් වයස පුජ්‍යලේ. එහෙනම් මගේ අත්තල අල්ලන්න තවත් කණෙක් කොරෙක් ඉඳලා හරියනවද?
මට එහෙනම් හොඳ තරුණ යහපත් තරුණයක් ඉන්න ඕනේ. ඒක තමයි මෙතන මේ ගීතය කියන්නේ. එහෙනම් අපි මේ ගීතය කියාට මේ ගීතවල සුනිල් හරිහරත් මහත්මයා ගැන මම විශේෂයෙන් මතක් කිරීමේක මම කියන දේ වලට එක්ක වරද්දවා ගන්න එපා. එතුමා දෙපැත්ත දකින්න දන්න ඉතා මහා ගැඹුරු ශිල්පියෙක්. එයා ඒ තරම් ශ්‍රේෂ්ඨයෙක්. ඒ තරම් මේ කියන්නේ සුනිල් හරිරත්න මහත්මයා මේ තොටුපොළ අයිනේ ගීතේ මහා බණක් තියෙන්නේ. ඒ බණ මම මේ කෙටියෙන් සාමාන්‍ය මේ කාලය තුල විග්‍රහ කරියේ. ඒ තරම් මහා ගැඹුරක් මේ ධර්මයේ මේ ගීත ගායනා තුළ තියෙන්නේ. එහෙනම් මේ තරම් ගීත ගායනා තුළ ගැඹුර මේ දෙපැත්ත දකිද්දි මේ ගිහියෝ මේ තරම් දකිද්දි එහෙනම් මේ පැවිදි මහාචාර්යවරු මම කිව්වේ මුලින්ම මම පෙන්ලා දුන්නේ මහාචාර්යවරු කියන්නේ මේ අපිට මේ සාක්ෂරතාවයේ තියෙන්නේ මහාචාර්යවරුන්ටද මීහරකටද කියන එක මම පෙන්ලා දුන්නානේ. එහෙනම් අපි අයලට මේ අපි මොකක් හරි දෙයකට වැඳ වැටෙන්නේ නැතුව අපි මේක ගවේෂණය කරමු පරීක්ෂණය කරමු. මොකක් හරි මහාචාර්යවරුන්ට මම නැවතත් අවවාද කරන්නේ මහාචාර්යවරු හිතුමනාපේ කතා කියන්න එපා. විශ්ව ශක්තිය නැහැ කියලා කියන්න එපා. ඒකට ඔබ වහන්සේලා කළ යුත්තේ ඔබ වහන්සේලා මහාචාර්යවරුන්ට විශ්වවිද්‍යාලය තියෙනවා. විශ්වවිද්‍යාලේ විද්‍යාගාර තියෙනවා. ඔබ වහන්සේලා පරීක්ෂණ පවත්වන්න. පරීක්ෂණ පවත්වලා කියන්න පරීක්ෂණ පවත්වපුවම ඇති. එතකොට පරීක්ෂණේ නිරීක්ෂණයේ නිගමනය අපි නිරීක්ෂණය කරන්න ඊට පස්සේ අපි නිගමනය දෙන්න. එහෙනම් ඔබ වහන්සේලා තියෙන පරීක්ෂණ පවත්වන්න විතරයි නාගලෝක නයියාව කියලා එක පරීක්ෂණය කරන්න. අපි නිරීක්ෂණය කරන්න නිරීක්ෂණය කරපුවාම අපේ හැටියට අපි නිගමනය වෙයි. එහෙනම් ඔබ වහන්සේලා මේ බොරුවට නිකන් කට තියෙන ඵලේ මහාචාර්යවරු කියලා මේ වදන් කියන්න එපා. ඔබ වහන්සේලාගේ කළ යුතු කාර්යය කරන්න. එතකොට අපි අපේ කළ යුතු කාර්යය අපි කරන්න. එතකොට අපි සත්‍ය ලෝකෙට දාන්න. ඒකයි මට කියන්න තියෙන්නේ. එහෙනම් දෙබල් පොල් 4 වෙනි වැඩ තරහන මෙතන අවසන් කරනවා. මම බුදු සරණයි කියන්නේ මේ කොයි වෙලාවවත් බුදු සරණයි කියන්නේ දැන් බුදු සරණයි කියන්නේ දැන් හාමුදුරුවෝ බුදු සරණයි කියවට කවන්නේ උඹලාට ඉතින් බුදු සරණම තමයි. මට ඇයිලාට මගේ ධර්මයේ මගේ යථාර්ථය කාට හරි අල්ල ගන්න පුළුවන්. ඒ තුලින් ඔබට වෙනස් දෙයක් ඔබට නිර්මාණ කරා යන්න පුළුවන්. ඒකයි මම කියන්නේ. එහෙනම් මට මගේ ධර්මය අහලා මට කාගේවත් බුදු සරණ ඕනේ නැහැ. ඔබලාට මේ ධර්මයේ සරණයි. එච්චරයි මට කියන්න තියෙන්නේ. එහෙනම් සියලු දෙනාට ස්තුතියි. නැවත වැඩසටහනකින් අපි හමු වෙමු. ඒ තුලදී මම නැවත විග්‍රහ කරන්න බලාපොරොත්තු වෙන්නේ ගුත්තිල කාව්‍ය ඉතා ගැඹුරුයි. ඒක එකපාරට මේක එලි දක්වන්න බෑ. ඒකයි මම මේ විවිධ දේවල් පැතිකඩවල් අරගෙන ඉදිරිපත් කරන්නේ. ඒක මට එකපාරට ඉදිරිපත් කරා ගන්න බැරි නිසා මොකද මේ මෙච්චර දර්ශනයක් ඔබ මේ අන්ධකාරයේ ගිලිලා හිටපු මිනිහෙකුට එකපාරට මෙච්චර දර්ශනයක් හිතා ගන්න බැරි හින්දායි මම මේ වෙනත් පියවර කරන්නේ. එහෙනම් සියලු දෙනාට ස්තුතියි.